හරි එතකොට පළවෙනි ක්වෙස්චන් එකට ආන්සර් එක wait. හරි දැන් දෙවෙනි ප්‍රශ්නෙට. According to the standards of binomial nomenclature, select the option which gives the scientific name of jungle frog. මට කියන්නකෝ scientific binomial nomenclature කවුද introduce කරේ? කවුද කියන්නේ ඔයාලා? කවුද? binomial nomenclature introduce කරේ කවුද? online ඉන්න කෙනෙක් හරි කියන්නේ මයික් ඔන් කරලා. එමානුනා. ඔතෙන් බලන්න එපා කියන්නේ. ඒක අහනවත් පස්සේ. අහනවා. MCQ අහන්න පුළුවන් binomial nomenclature introduce කරේ කවුද කියලා. Carolus Linnaeus. Carolus Linnaeus. ඔන්න ඔය කියන දේවල් ටක් ගාලා නෝට් කරගන්න. binomial nomenclature introduce කරේ Carolus Linnaeus. binomial nomenclature ගන්නව නම් දෙකක් තියෙනවා. ඕනම organism කෙනෙක්ට නම් දෙකයි. පළවෙනි නමට කියනවා මොකක්ද first name එක? මොකක්ද first name? domain. මොකක්ද first name එක? මොකක්ද first name එක? මොකක්ද first name එක? generic name. generic name. පළවෙනි නම generic name, දෙවෙනි එක specific name. නැත්නම් specific epithet එක. හරිද? හා. මට මතක් කරන්න මේ binomial nomenclature එකේ rules මොනවද? ටයිප් කරනවා italics වලින්. online එකත් උත්තර දෙන්න පුළුවන් නේ. underline කරන්න. ලියනවා නම් hand written වලින් නම් underline කරනවා. First letter of generic name should be capital. All the other letters are in simple. Names තියෙන්න ඕනේ මොනවා විදියටද? names හැදෙන්න ඕනේ Latin නැත්නම් Greek. Latin no Greek. ඔයාලා අච්චුපතේ බලන්න standards of binomial nomenclature මම screen එකේ share කරලා තියෙනවා. එතකොට නම් දෙකක් තියෙනවා first name එක generic name දෙක species name specific epithet. ඔයගොල්ලෝ අහන්න specific epithet. එතකොට first letter එක capital. දැන් අපි මේ වගේ MCQ එකක් ගේම ඕනල් දවසේ වලද්දලා එහෙම එන්න එපා නෑ. මේවත් ගහගන්න බැරි නම් වැඩක් නෑ. හරි. first letter එක capital ඉතුරු ඔක්කොම simple. නම් මොකක් වෙලා තියෙනවද? italics වලින් තියෙනවා. අතින් ලියනවා නම් underline වෙන්න ඕනේ separate. නම් දෙක වෙන වෙනම separate underline. හරි නේද? ඉලෙක් හරි නේද? හරි. අනිත් එක තමයි මේ binomial nomenclature system එක introduce කරපු මේ ඒක regulate කරන institute දෙකක් එදා paper එක දැහුණා. මොනවාද institute දෙක? institute දෙකක් තිබ්බා. එකක් තමයි International Commission on Botanical Nomenclature ICBN. කොහෙන්ද ලියලා තියෙන්නේ ICBN? International Commission on Binomial Nomenclature. ඒ කියන්නේ මං කියන හැම එකම ලියන්න ඕනේ නැහැ. ඔයාලට තේරෙනවනේ. කෙටියෙන් හැම එකම ලියාගන්න. පුළුවන් දේවල් කෙටියෙන් ලියාගන්න. දැන් 2017 binomial nomenclature කරලා නැති මම මේවා කතා කරන්නේ නැහැ. එතකොට ඉක්මනට යනවා. හැම අවුරුද්දෙම මේකෙන් MCQ එකක් එනවා. binomial nomenclature එකේ. දැන් ඕන තරම් ඔය නම් අහලා තියෙන. අහලා නැති ප්‍රශ්න තමයි අරවා. ICBN කතාව මෙච්චර කල් අහලා නැහැ. ICBN International Commission on Binomial Nomenclature. අනිත් ඉන්ස්ටිටියුට් එක මොකද්ද? ඉන්ස්ටිටියුට් දෙකක් තිබ්බා. අනිත් එක මොකද්ද? ICZN. International Commission on Zoological Nomenclature. International Commission on Zoological Nomenclature. ICBN එකයි ICSN. ICZN. ICBN ICZN. මේ ප්‍රශ්නේ අහලා නැහැ කොහෙවත්. MCQ එක ඕන තරම් නම් ගැන අහලා තියෙනවා. හැබැයි මේ ඉන්ස්ටිටියුට් දෙක අහලා නැහැ. හරිද? දෙවෙනි MCQ එකේ මොකක් හරි අවුලක් තියෙනවා නම් අහන්න ටක් ගාලා. මොකක් හරි අවුලක් තියෙනවා නම් අහන්න. යන්නේ ඊළඟ එකට. එතකොට දෙවෙනි එකට උත්තරේ මොකක්ද දෙන්නේ? හරියට ලියලා තියෙන්නේ තුන්වෙනි එකේ. තුන්වෙනි එකේ තමයි හරියට ලියලා තියෙන්නේ. ලේසි MCQ එකක් අපි 2016 නිසා හිමීට යන්න. හරි. ඊළඟට බලන්න තුන්වෙනි MCQ එක. The gas which is used to produce margarine from vegetable oil. The gas which is used to produce margarine from vegetable oil is. හරි.
ඔයාලට ඔයාලගේ සිලබස් එකේ ගෑස් තුනක් ගැන ඉගෙන ගන්න තියෙන ප්‍රොඩක්ෂන් ඔෆ් ගෑසස් වල තුනයි තියෙන්නේ. මොනවාද ගෑස් තුන? ප්‍රොඩක්ෂන් ඔෆ් ඔක්සිජන් ඉගෙන ගන්න. ප්‍රොඩක්ෂන් ඔෆ් හයිඩ්‍රජන් ඉගෙන ගන්නවා. ප්‍රොඩක්ෂන් ඔෆ් කාබන් ඩයොක්සයිඩ් ඉගෙන ගන්න. මේ ගෑස් තුනේ යූසස් වලට කතා කරන්න තියෙනවා. මේ ගෑස් තුනේ යූසස් කතා කරන්න තියෙනවා. එතකොට මේක මෙහෙම හැරෙවනම් හරි නෑ. එතකොට මෙහෙම තිබුණා හරිනේ. එතකොට gases තුනයි වල තියෙන්නේ. දැන් මේ අවුරුද්දේ අහලා තියෙන්නේ the gas which is used to produce margarine from vegetable oil. මොකක්ද gas එක? මොකක්ද දෙන්න ඕනේ? හයිඩ්‍රජන්. මම ඔක කියලා දීලා තියෙනවා හයිඩ්‍රජන් sorry margarine හදන හැටි. margarine වල තියෙනවා මෙන්න මේ වගේ කාබන් එකක්. ඩබල් බොන්ඩ් තියෙන කාබන් එකක් තියෙනවා. මෙන්න මෙහෙම එක්කෙනෙක් ඉන්නවා. මෙන්න මෙහෙම එක්කෙනෙක් ඉන්නවා. කරන්නේ මොකද්ද සයන්ටිස්ලා? බලාගෙන ඉන්න. මෙන්න මේකට හයිඩ්‍රජන් ගෑස් එක ගහනවා. හයිඩ්‍රජන් ගෑස් එක ගහනවා. මෙන්න මේ ස්ට්‍රක්චර් එක. එතකොට මේ හයිඩ්‍රජන් දෙන්න ගිහිල්ලා මෙන්න මෙහෙම කම්බයින් වෙනවා. මෙන්න මෙහෙම කම්බයින් වෙනවා. මෙන්න මෙහෙම කම්බයින්. මෙන්න මේක තමයි මාගරින් කියන්නේ. මාගරින්. මේක unsaturated fat එක. unsaturated fat. unsaturated fat. එතකොට මාගරින් ප්‍රොඩියුස් කරන්න යූස් කරන ගෑස් එකක් තමයි හයිඩ්‍රජන් කියලා කියන්නේ. හරි නේද? හයිඩ්‍රජන් කියලා කියන්නේ. එතකොට උත්තරේ වෙන්නේ හයිඩ්‍රජන්. මම අනිත් ගෑස් තුනෙත් uses දීලා තියෙනවා. uses table එකකට දාලා තියෙනවා. දැන් ඕක ලියන්න හදන්න එපා. ඕක දැන් මම රෙකෝඩින් එක දෙනවා. ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහලා ඔන්ලයින් ඉන්න කට්ටිය පස්සේ ඕක ලියා ගන්න. දැන්ට නිකන් අපි චුට්ටක් කියමු බලන්න. මොනවාද හයිඩ්‍රජන් වල uses තියෙන්නේ? මේ තියෙන හයිඩ්‍රජන්. මොනවද තියෙන හයිඩ්‍රජන් වල uses? as a fuel in rocketry. ඔය දෙන්න පෙන්නන්න මෙතන. as a fuel in rocketry. ඊළඟට in the production of margarine from vegetable oil. මේ MCQ 2016 අහලා තින්නේ ඕක. in the production of ammonia gas by reacting with nitrogen. ammonia හදන්නේ කොහොමද? N2 plus H2 nitrogen gas එකෙන් H2 එක එකතු කරලා තමයි NH3 හදන්නේ. එතකොට hydrogen ගේ use එකක් ammonia හදන්න ගන්නවා nitrogen ගේ use එකක් කරුවොත් ඔයාලට ලියන්න පුළුවන් ammonia හදන්න ගන්න. එතකොට ammonia හදන්න ගන්න එක advantage එක. ඊළඟට එයාලා කියනවා ammonia is used to produce fertilizers such as urea. මේ හදන ammonia වලින් fertilizers හදන්න ගන්න පුළුවන් urea. ඊළඟට used in the reduction of organic compounds. organic compounds reduce කරන්නත් අපි ගන්නවා hydrogen gas එක. hydrogen gas. ඊළඟට බලන්න මේ මැද තියෙන oxygen. oxygen නේ. oxygen වල uses. මොනවාද oxygen වල uses? respiration වල use කරනවා. ඊළඟට combustion එකේදී use කරනවා. මොකද එයා තමයි supporter of combustion. supporter of combustion එක විදිහට oxygen use වෙනවා. ඒක නිසා combustion වලදී use වෙනවා. හරි. ඔන්න ටක් ගාලා ලියා ගන්න. oxygen ගේ uses මොනවාද? respiration එකේදී පාවිච්චි කරනවා. combustion එකේදී පාවිච්චි කරනවා. ඊළඟට underwater diving and space travel. ඒ මොකක්ද? underwater diving කියන්නේ වතුරයට කිමි දෙද්දි මෙයාට ඔක්සිජන් නැහැ. ඒක නිසා ඔක්සිජන් ටැංකිය එල්ලන්නේ යන්නේ. එතකොට underwater diving වලදීත් use වෙනවා. ඊළඟට space travel. space එකේ ඔක්සිජන් නැති නිසා ඔක්සිජන් use කරනවා. ඊළඟට තියෙනවා generate the oxyacetylene flame for welding metals. ඊළඟට used as a raw material in industries such as production of sulfuric and nitric acid. sulfuric acid nitric acid හදන්නත් ගන්න ඔක්සිජන්. හරිද? ඊළඟට බලන්න carbon dioxide uses මොනවාද? used in fire extinguishers. fire extinguishers. ඉරි නිවන් පාවිච්චි කරනවා. මොකද එයා තමයි එයා supporter of combustion මේකේ opposite එක නේ. නිවන්න ගන්නවා එතකොට. used in the production of soda water and fizzy drinks. soda water. soda water කරත් හදද්දී අපි දන්නවනේ මොනවද කරන්නේ? වතුර ටිකක් අරගෙන මේකට carbon dioxide pressure කරලා දානවා. ඒකට අපි කියනවා soda water. බීම බෝතල් වල තියෙන carbon dioxide bubbles දැකලා තියෙනවා. ඊළඟට used to produce carbon monoxide gas. carbon monoxide හදන්නත් carbon dioxide පාවිච්චි කරනවා. මතකයිනේ equation එක. iron extraction එකේදී අපි කතා කරනවා carbon plus oxygen carbon dioxide. ඊළඟට carbon dioxide plus carbon monoxide. මතකද මේ රියැක්ෂන් එක? මේ බලන්න carbon dioxide ගේ use එකක් තමයි මොකද්ද? carbon monoxide gas එක හදන්න පාවිච්චි කරනවා. එතකොට
කාබන් ඩයොක්සයිඩ් පාවිච්චි කරන්න පුළුවන් කාබන් මොනොක්සයිඩ් එක හදන්න පාවිච්චි කරන්න පුළුවන්. හරිද? හරිද දුලේ? ඔන්ලයින් ඉන්න කට්ටිය හරිද? එතකොට මේකේ අහන්නේ the gas which is used to produce margarine from vegetable oil උත්තරේ hydrogen. හරි නේද කට්ටිය? හරිනේ අවුලක් නැහැනේ. ඔන්ලයින් කට්ටිය නිකන් කතා කරන්න බලන්න අවුලක් නැද්ද තේරෙනවද ඉන්නවද නිදිද? කො කට්ටිය ඉන්නවද කියන්නේ පොඩ්ඩක් සද්දයක් කියනවා. ඔව් සර්. ඉන්නවා සර්. ඉන්නවා සර්. හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. හරි යන් ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟට තේරුම් ගන්න which of the following seeds is adapted for dispersal by wind? dispersal by wind මොනවද තියෙන්නේ rubber ඊළඟ එක නම් ඔක්කොට අහලා පුරුදු නැහැ ඊළඟට bitter gourd අනිත් එක තියෙන වරක් මොකක්ද වෙන්න ඕනේ උත්තරේ වරාවල දැකලා තියෙනවද දන්නේ නැහැ මෙන්න මෙහෙම කෙඳි තියෙනවා මේක නිසා තමයි මෙයාට මේ wind වලින් dispersal වෙන්නේ ඇයි සීඩ් දෙකක් ඩිස්පර්සල් වෙන්නේ? ඒ කියන්නේ ගහේ හැදිලා ඇයි වෙන තැනකට යන්නේ? ඩිස්පර්සල් වෙන්නේ. ගහ ළඟම වැටෙන්නේ නැතුව ඇයි වෙන තැනකට යන්නේ? හරි? ඇයි ඩිස්පර්ස් වෙන්නේ? හිතන්නකෝ මදර් ප්ලාන්ට් දැන් ඔන්න ප්ලාන්ට් එකක් සීඩ් එකක් හදලා. හිතන්නකෝ මෙහෙම ප්ලාන්ට් එකක් තියෙනවා දැන් මෙයා සීඩ් එකක් හදලා. මේ සීඩ් එක ඇයි වෙන තැනකට යන්නේ? එක්කෝ වින්ඩ් හරි, වෝටර් දිගේ හරි, ඇනිමල් කෙනෙක් දිගේ හරි ඇයි වෙන තැනකට යන්නේ? මොකද මේ සීට් එක හිතන්නකො මෙතනම පැලවුණා කියලා. මෙතනටම වැටුණා කියලා. මේ සීට් එක මෙතනටම වැටුණා. මේ මෙයා විතරක් නෙමෙයි සීට්ස් තව ගොඩක් මෙහෙම වැටුණා කියන්නේ. මේ ගසුත් හැදෙන්නේ මේ ළඟින්මයි. මේ ගසුත් හැදෙන්නේ මෙතනින්. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? එකක් කම්පිටිෂන් එකක් තියෙනවා. සන්ලයිට් වලට කම්පිටිෂන් එකක් තියෙනවා. ෆුඩ් වලට කම්පිටිෂන් එකක් තියෙනවා. ඒක නිසා මදර් ප්ලාන්ට් එකෙන් මෙන්න මේ සීඩ්ස් ඈතට යවා ගන්නවා. ඒක යවන්නේ මේ සීඩ්ස් සර්වයිව් කරගන්න. හරි ළඟ වැදිලා මෙතනම වැටුනොත් සීඩ්ස් ටිකක් මෙතනම වැටුනොත් මෙතනින් පැල ටික එන්න ගන්න. ඊට පස්සේ කම්පිටිෂන්. පොඩි ගස් වලට එන්නේ නැහැ ඊට එළිය එන්නේ නැහැ. පොඩි ගස් වලට ඊට එළිය එන්නේ නැහැ මේ උස ගස්. තේරුණාද? ඒක තමයි ඩිස්පර්ෂන් එකක් වෙන්නේ. ඒක ඇනිමල්ස් ළඟින් වෙන්න පුළුවන්. ඇනිමල් කෙනෙක් මේ සීඩ් එක කාලේ යන ගමන් ඇඟේ ගෑවි කියලා. ආයි වෝටර් වලින් යන්න පුළුවන්. වෝටර් වලින් එක්සැම්පල් එකක් කියන්න. කවුද හරි කවන්න. වෝටර් වලින්. ඔව් වෝටර් වලින් කොකනට්. සාමාන්‍යයෙන් මේ පොල් ගස් ගොඩක් වෙලාවට ওই බීච් එක ගාවෙම කොකනට් තියනවා නේද? කොකනට් තියනවා. එතකොට මෙන්න මේ කොකනට්ස් වැටිලා වෝටර් දිගේ යන්න ප්ලයි කොකනට් වලට පාවෙන්න පුළුවන්. වතුරේ පාවෙන්න. එයා හැදිලා තියෙන වතුරේ පාවෙන්න. ඇයි ඒ පාවෙන්න හැදිලා තියෙන්නේ? පාවෙන්න ඉතින් හැදිලා තියෙන්නේ මෙයාව ඩිස්පර්ස් වෙන්න ලේසි. ලෙල්ලයින් කරන් පාවෙන්න. නෑ ලෙල්ලයින් කරන් පාවෙන්නේ නෑ. දැන් ගහේ ගිරිය වැටෙන්නේ ලෙල්ල නැතුව නෙමෙයි ලෙල්ලත් එක්ක හරි නේද? එහෙනම් ඒ ඩිස්පර්සල් වෙන්නේ කියලා ස්ට්‍රක්චර්ඩ් එකේ ප්‍රශ්නයක් ඇහුවොත් මොකක්ද ලියන්නේ? එකක් කම්පිටිෂන් අඩු කරන්න. කම්පිටිෂන් එක අඩු කරන්න. හරි. දැන් මේකේ හැටියට මොකද්ද? which of the following seeds is adapted for dispersal by wind? මේ තියෙන්නේ වරක් මේ තියෙන වරක් dispersal by wind. wind එකෙන් disperse වෙන්නේ වරක්. medium එක නෑ බව. හරිනේ? යන් ඊළඟ ප්‍රශ්න. යන් ඊළඟට. which of the what is the color of phenolphthalein in basic medium? හෙට ක්ලාස් එකේ කරන acids and bases. හරි මේ අහගන්න. මේ තියෙන ඔයාලා තියෙන ඔක්කොම මේ ඉන්ඩිකේටර්ස් ටික. ඔක ලියා ගන්න ටක් ගන්න. ඔක ලියා ගන්න ටක් ගන්න. ඉක්මනටම ලියා ගන්න. ඔන්ලයින් ඉන්න අය ලියා ගන්න ඔයාලත් ලියා ගන්න. ගෲප් එකට ලියා ගන්න. මේක මම ෂෙයා කරන්නේ.
ඊට පස්සේ මේ ටිකක් තියාගෙනදී විභාගයේ අන්තිමේදී තියරි තියෙනවා අච්චුපොත් පාඩම් කරනකොට මේකත් තියෙනවා මේ මැදට තව PDF ටිකකුත් තියෙනවා මේ හැරලා බලන්න. ඒක නිසා දැන් ලියා ගන්න එකක්. ඒක ලස්සනට එන්න ඕනේ නැහැ පොලිය ලස්සනට තියෙන්න ඕනේ නෝට්ස් ටික ලස්සනට ඕනේ නැහැ. දුලෙක් කොන මෙතනට ඇවිල්ලා ලියන්න. ඔකට අක් ගාලා ලියාගමු. ඉතින් මෙතන ගන්න මේ ඔය ටේබල් එක ලියන්න අපි හෙට ඇසිඩ්ස් ඇන්ඩ් බේසස් කතා කරමු. මේක ගැන විතර මේක හැරිලා දීපුවා අපි මේක ගන්න එපා. ඔය ගන්න ෆොටෝ ගන්න මේක ගන්න. යෙලෝ නේ එක. හරිද? ඔන්ලයින් ඉන්න තියා ගන්න ඕනේ. මොකක්ද ඇහුන්නේ? ආයි කියන්නේ. චුට්ටක් ඉන්න කියලා කිව්වේ සර්. ඔය දෙන කලර් චේන්ජස් ටික දැන් බ්ලූ ලික්මස් ගත්තොත් එයා ඇසිඩික් මීඩියම් එකේද රෙඩ් කලර් වෙනවා. බේසික් මීඩියම් එකේ කලර් චේන්ජ් එකක් පෙන්වන්නේ නැහැ. රෙඩ් ලික්මස් ගත්තොත් ඇසිඩික් මීඩියම් එකේ රෙඩ් කලර්, ඒ කියන්නේ කලර් චේන්ජ් එකක් පෙන්වන්නේ නැහැ. බේසික් මීඩියම් එකේ බ්ලූ කලර්. pH papers කියලා තියෙනවා කහ පාට papers જાතිය. ඒගොල්ලෝ ඇසිඩික් මීඩියම් එකේදී පෙන්වන කලර්ස් තුනක් red, yellow, orange. බේසික් මීඩියම් එකේදී blue, green, purple. ඔය කියන පාට පෙන්වුවොත් ඒ කියන්නේ මේක මීඩියම් එක බේසික්. පිනක් තලින් ඔය ක්වෙස්චන් එකේ තියෙන පිනක් තලින්. ඇසිඩික් මීඩියම් එකේදී කලර්ලස්. කිසිම පාටක් නැහැ කලර්ලස්. බේසික් මීඩියම් එකේදී pink color. pink color. මේකේ මාකින් එකට දීලා තියෙනවා red එකටත් හරියට දීලා තියෙනවා pink එකටත් හරියට දීලා තියෙනවා. සමහරවිට රතු පාටක් වෙන්නත් පුළුවන්. කෙනෙක්ට කියන්න පුළුවන් මේක රතු කියලා. රතු දම් එකක් තියෙනවා. ඒක නිසා red color එකටත් හරිය දීලා තියෙනවා. pink color එකටත් හරිය දීලා තියෙනවා. හරිද එතකොට? එතකොට මේ ප්‍රශ්නේ හරිද? ගැටලුවක් තියෙනවා ගමන් ටක් ගාලා. හරි අපි යමු ඊළඟ question එකට. What is the acid that is used for coagulation of rubber latex? What is the acid
used for coagulation of rubber latex. මේකත් අපි ඉගෙන ගන්නවා හිට ක්ලාස් එකේදී ඉගෙන ගන්නවා acids and bases පාඩමේ. දැනට ඔලුවට දාගන්න රබර් කිරි solidify කරන්න ඕනේ. රබර් කිරි solidify කරන්න ඕන නම් දානවා weak acid එකක් තමයි දාන්නේ. weak acid එකක් දාපුවම මේ රබර් කිරි එක solidify. ඒකට coagulate වෙන්න use කරන්නේ weak acid එකක්. බලන්න මේකේ තියෙන උත්තර HCl තියෙනවා sulfuric තියෙනවා තුන්වෙනි එක ඕන්න ලියාගන්න ඒ තමයි acidic acid. CH3COOH කියන්නේ acidic acid. CH3COOH කියන්නේ මේ ඊළඟට යනවා. මෙතන තියෙනවා. මේ තියෙන මේ පිනොප්තලින්ගේ කලර් එක. චුට්ටක් බලන්න ස්ක්‍රීන් එකේ. පිනොප්තලින්ගේ කලර් එක. මේ acidic medium එකේ මේ basic medium එකේ. කෙනෙක් රතු කිව්වත් ඒක හරියට දාලා තියෙන එකයි. පොඩි රතු දම් ගතියකුත් තියෙනවා. හරි ඊළඟ එකට යන්න. ඊළඟ ස්ලයිඩ් එකට. arrow එක දිනවා කරලා arrow. ඉතින් arrow එක හරි ඔය තියෙන බලන්න coagulation. uses of some acids. අපි acids ගැන හෙට කතා කරනවා. ඔයාලට acids තුනක් කතා කරනවා. ලියන්න ඕනේ. ඔක ලියන්න ඕනේ. ඔක අපි හෙට කතා කරනවා. දැනගන්න ඕනේ මෙච්චරයි. rubber coagulate කරගන්න අපි strong acid එකක් දාලා හරියන්නේ නැහැ. එතකොට rubber coagulation වලට use කරන්නේ weak acid එකක්. ඒක ඕනනම් කොහෙන් කියලා තියාගන්න. rubber coagulation වලට අපි use කරන්නේ weak acid එකක්. example citric acid. citric acid වගේ acid එකක් weak acid එකක් තමයි දාන්නේ. strong acid දාලා දාන්නේ නැහැ. nitric එහෙම දාන්නේ නැහැ rubber කිරි වල. rubber coagulation category solidify citric acid CH3COOH CH3COOH Ticket in the Huh? ticket in the Nada, citric CH3COOH can citric but acidic is citric sorry acidic no citric acid නෑ acidic 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 මේ තියෙන මේ බලන්න ස්ක්‍රීන් එකේ බලන්න acidic acid මේ acidic acid වල use එකක් තමයි coagulation of rubber ඒ දාපන් ඉස්සරහ මේ මම ෆොටෝ කරලා තියෙන මේ බලන්න acidic acid වල use එකක් තමයි coagulation of rubber ඔයාලට acid තුනක් ගැන තමයි තියෙන කතාව හරි නේද නේද acidic acid third dance එක හරි අපි ඊළඟ ප්‍රශ්න which of the following is amphoteric oxide හැමදාම අහන ප්‍රශ්නය මොකක්ද උත්තරේ Al2O දුලෙක් ඔකෙන් තමයි ඔය තියෙන්නේ චුට්ටක් තියන්න acidic basic amphoteric oxide nature වල ඉතින් මම අපි හැමදාම කතා කරන එක මොකක්ද amphoteric එක amphoteric එක Al2O3 තමයි amphoteric එතනින් දකුණු පැත්තේ තියෙන සෙට් එක acidic වම් පැත්තේ තියෙන්නේ basic වම් පැත්තේ තියෙන්නේ basic හරි මේ කියන්නේ amphoteric එක කියලා කවුද Al2O3 හරි ඉස්සරහට මේ බලන්න අට ඔන්ලයින් ඉන්න කට්ටිය ප්‍රශ්නයක් තියෙනවා මයික් එක ඔන් කරලා කියන්න volume method volume නෑ say අතේ ඔන් කරලා දෙන්න පළවෙනි දවස් නිසා මේක පොඩ්ඩක් අර තාක්ෂණික දෝෂ එන්න පුළුවන් ඉතින් බලන්න හරි ඊළඟ ප්‍රශ්නේ which of the following can be used as a disinfectant which of the following is used as a disinfectant ඔන්න ඔය disinfectant ගැන තියෙනවා 11 දෙවෙනි කොටසේ කියන්නේ second part book එකේ තියෙන්නේ 15th lesson 15 වෙනි පාඩමේ තියෙන්නේ ඕක පුළුවන් නම් ඔයාලා අච්චුපත් ළඟ තියෙනවා නම් පෙරලා ගන්න. disinfectant කියන කෑල්ල පෙරලා ගන්න ටක් ගාලා. නෑ 15 වෙනි පාඩමේදී. grade 11 part 2 189. ඊට 189. ඕකේ කතා කරනවා දැන් ওই පාඩම ඉගෙන ගත්තේ නැහැ කියලා අනේ ඉතින් අපිට මේවා තේරෙන්නේ නැහැ ගාගෙන ඉන්න එපා. මේ හරිම සරල දේවල් උගන්වන්න. හරිද? මේ කෑල්ල මේ කොටසේ උගන්වන්නේ medicines disinfectants උයි antiseptic කියන වචන තුනේ තේරුම ගන්න. ඕක දැන් ඉගෙන ගන්න 15 වෙනි පාඩම මුලින් ඉඳන් කරන්න ඕනේ නැහැ.
හරි 15 වෙනි පාඩමේ පොඩි environmental කැලේ ටිකක් තියෙන චූටි කොටස් ගොඩක එකතුවක් තියෙනවා 15 වෙනි පාඩමේ. එතකොට ওই කැලේ උගන්වන්නේ medicines කියන්නේ මොනවද? disinfectant කියන්නේ මොනවද? antiseptic කියන්නේ මොනවද? medicines කියපුවම අපි දන්නවනේ. ලෙඩක් ඇති නම් මොන જાති ටික. එක්සැම්පල් එකක් විදිහට මේගොල්ලෝ ටේබල් එකේ දීලා දෙනවා magnesium carbonate, aluminium hydroxide gel. ඒකවලස් ඕන එකක්. ඒ ඔක්කොම මෙඩිසින්. පැනඩෝල් කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එක. ඒකට තව කෙමිකල් නේම් එකක් තියෙනවා. එතකොට ඒ කෙමිකල් එක තමයි මෙඩිසින් එක වෙන්නේ. හරිද? හා. දැන් දන්නේ දෙන්න තමයි ඩිස්ඉන්ෆෙක්ටන්ට් and ඇන්ටිසෙප්ටික් කියන මොකක්ද කියලා තමයි දන්නේ නැත්තේ. දුරේ කියවන්නකෝ ඇන්ටිසෙප්ටික් කියන මොකක්ද තියෙන කියලා. මම yellow color වලින් highlight කරලා දෙනවා. Antiseptic is a chemical which is applied on living tissue which destroys microorganisms or prevent their growth. Antiseptics is a chemical which is applied on living tissues which destroy microorganisms and prevent their growth. බලන්න මේ antiseptic වලට example මොනවද තියෙන්නේ? iodine, surgical spirit, ඊළඟට boric acid. surgical තුවාලයක් නම් අපි ගන්න surgical. ඇයි මේ පාවිච්චි කරන්නේ antiseptic එකක් විදිහට පාවිච්චි කරන්නේ surgical? තුවාලයක් වල මේ surgical දාන්නේ. microorganisms ලා එතන microorganisms ලා ඉන්න පුළුවන්. ඒගොල්ලන් බලන්න තමයි අපි දාන්නේ. එතකොට surgical කියන්නේ medicine එකක් නෙමෙයි. ඒක antiseptic එකක්. antiseptic. හරිද? ඊළඟට බලන්න disinfectant එකක් කියන මොකක්ද දුලේ කියවන්නකොල? Disinfectant destroyed microorganisms and it is not safe for them to come into contact with living tissue. Main side effect can be result due to their excessive use and they should be used moderate. Disinfectants destroy microorganisms and it is not safe for them to come into contact with the living tissues. අර surgical වගේ අතරින් දාන්න හොඳ නැහැ කියලා තමයි කියන්නේ. Many side effects can be resulted due to their excessive use and they should be used moderately. මොනවාද disinfectant වල example තියෙන්නේ? Phenol, chlorine, alcohol. මතක් කරමු බලන්න. Antiseptic වලට මොනවාද examples තියෙන්නේ? Iodine, surgical spirit, boric acid. Disinfectant වලට example මොනවද තියෙන්නේ? Phenol, chlorine, alcohol. ඔන්න examples ටික ඔයාලගේ පොතේ ලියාගන්න. ඔය examples ටික පොතේ ලියාගන්න. antiseptic 3යි disinfectant 3යි example 3 ලියාගන්න. medicines උත් ලියාගන්න. ඉතින් ලියාගන්න. ඉක්මනට question number එක දැම්මා ලියාගන්න. අච්චි පොත් තියෙන කට්ටිය පොතේ අන්ඩර්ලයින් කරගන්න. පිටුව 189. එතකොට අද ඉඳන් දන්නවා ඇන්ටිසෙප්ටික් disinfectant medicine තුනේ වෙනස. ඉන්නේ question number 8. ආදවස් 100ක් තියර දාගෙන කියලා විභාගෙ එහෙම ඒවා හිතාගෙන ඉන්න එපා. 100%ක්ම තියර දාගෙන ඉන්නවා මම විභාගෙ ලියන්නේ. එහෙම හිතාගෙන ඉන්න එපා. ඔයාලා පාස් පේපර් 10ක් හරියට කරගන්න. හරියට කරගත්තොත් නිකම්ම 100ක් දැම්ම හැකි දැන්ට මුකුත්ම දන්නේ නැහැ. දැන්ට මෙලෝඩියක් පාඩම් කරන නැති කෙනෙක්ට 100ක් දාගන්න පුළුවන් පාස් පේපර් 10ක් හරියට කරගත්තොත් නේ. හරි නේද? ඇති වෙලා ඇති. හරි දැන් බලන්න මාකින් එකේ මොනවද පේපර් එකේ මොනවද තියෙන්නේ? ක්ලෝරින් තියෙනවා. ක්ලෝරින් කියන්නේ නම් මොකද්ද? ක්ලෝරින් කියන්නේ මොකද්ද? disinfectant එක. ඒක disinfectant. අයඩින් කියන්නේ මොකද්ද මේකේ? අයඩින් කියන්නේ antiseptic එක. boric acid antiseptic. magnesium hydroxide කියන්නේ magnesium hydroxide කියන්නේ medicine එක. magnesium hydroxide කියන්නේ medicine.
මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි දෙන්නේ ඇස්ට්‍රයිඩිස් එක. ඇස්ට්‍රයිඩිස් එක තමයි දෙන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. ඇසිඩ් එක බේස් එකකින් නියුට්‍රලයිස් කරන්න තමයි දෙන්නේ. හරි. අපි යන් ඊළඟ ක්වෙස්චන් එකට. The catalyst which is the catalyst which is used in the manufacture of sulfuric acid by the contact method. Catalyst මට කියන්නකෝ rate of reaction in dependent factors අතර අපෝ ටක් කරලා මතක් කරලා. Temperature, nature of මොකක්ද? Temperature, surface area, catalyst මොකක්ද? concentrate. Temperature වැඩි කරොත් rate of reaction වැඩි වෙනවා. concentration වැඩි කරොත් rate එක වැඩි වෙනවා. surface area වැඩි කරොත් වැඩි වෙනවා. catalyst එකක් දැම්මත් වැඩි වෙනවා. ඔයාලට මතක ඇති අච්චුපතේ තියෙන industries කීපයක් ඒ industries වලට අදාළ catalyst දීලා තියෙනවා. ඔන්න බලන්නකෝ screen එකේ දාලා තිබුණාද? ammonia manufacturing process එකට දෙන නම තමයි Haber process. මතක නැත්නම් ටක් ගාලා ලියාගන්න. Haber process කියන්නේ ammonia production method එක. ammonia production ඒ method එකට අපි කියන්නේ Haber process එක කියලා. Haber process එකේදී use කරන catalyst එක තමයි porous iron. දැන් මේ question එක අහලා නැති වුණොත් කමක් නැහැ ලියා ගන්න ඕන කොලේ. ammonia manufacturing Haber process catalyst එක තමයි porous iron. දැන් ඊළඟ අවුරුද්දේ සමහරට ඕකේ එකක් අහලා ඇති. ඊළඟ අවුරුද්දේ කරද්දී තමයි තේරුම් ගන්න කොච්චර fast වෙස්ටින් එකද කියලා. sulfuric acid production එකට අපි කියන්නේ contact method. අරක Haber process මේක contact method sulfuric. ඒකට use කරන catalyst එක මොකද්ද? vanadium pentoxide මේවා 2016 හරි දින යාගෙන. sulfuric contact method එකෙන් හදන්නේ ඒකට පාවිච්චි කරන catalyst එකම. ඊළඟ අවුරුද්දේ ඕකම අහන්නේ නැහැ. ඊළඟ අවුරුද්දේ වෙන එකක් අහලා තියෙනවා. ඊළඟට තියෙනවා manufacturing of nitric acid HNO3 nitric acid මොකක්ද use කරන්නේ platinum nitric acid platinum අන්තිමට manufacturing of margarine අර බලන්නකෝ තියෙනවා by hydrogenation hydrogenate කරන්නේ කොහොමද හයිඩ්‍රජන් ගෑස් එක ගහලා මීට කලින් ප්‍රශ්න ගහුවා නේද? මාගරින් හදන්න පාවිච්චි කරන ගෑස් එක මොකද්ද? හයිඩ්‍රජන් ගෑස්. මේ වැඩේට යූස් කරන කැටලිස්ට් එක මොකද්ද? නිකල්. නිකල් කැටලිස්ට් එක නම පාවිච්චි. හරිනේ. හරි. ඔය ඉන්ඩස්ට්‍රීස් හතර විතරයි ඔයාලගේ අච්චුපතේ තියෙන සිලබස් එකේ තියෙන ඔය හතර විතර මෙසේජ් එක. හා? chat එකට මෙසේජ් එක. පොඩ්ඩක් උතරින් ස්කේට් බලන්න. නෑ ෆෝන් chat එක වලින් එක වලින් බස්කු මීට් එක විතර නෑ ඒ කලින් අපි තෝරලා නැද්ද ඒක දැක්ක බලන්න හරි ගියා ඊළඟ ක්වෙස්චන් එකට රොනාල්ඩෝ හෙට උදේ ක්ලාස් එක තියෙනවා හෙට උදේ 7 ඉඳන් 1 වෙනකන් ක්ලාස් එක තියෙනවා 6:45 තියෙනවා කඳුල්ද පන්ති 19 වෙනි ළඟයි යා ෆිසිකල් ක්ලාස් එක ඔය මාත්‍රා ආප්පේ කට්ටිය ඉන්න හරි ඊළඟ ප්‍රශ්න ඇට්ලිස්ට් එක දාලා අඩු ගන්න ඕනේ කැටලිස්ට් අපි ඒකට පාවිච්චි කරන ඉන්හිබිටර් අහන්න අපි ඒ වලටත් කියන්නේ කැටලිස්ට් කියලා තමයි ඒ ලෙවල් සිලබස් එකේ අහන්නද ප්‍රශ්නේ අපි කරන්නේ ඔයාලට ඉන්හිබිටර්ස් කියලා වෙනම නමක් දීලා තියෙනවා. ඉන්හිබිටර්ස් වලින් තමයි ඉන්හිබිට් කරනවා කියලා කියන්නේ. හැබැයි ඒ වලට කැටලිස්ට් කියලා කියනවා. කිසි ඇට්‍රක් නැහැ. කැටලිස්ට් වලින් රියැක්ෂන් රේට් එක වැඩි කරන්නත් පුළුවන්. අඩු කරන කට්ටියක් තියෙනවා, වැඩි කරන කට්ටියක් තියෙනවා. ඔයාලගේ පොතේ අඩු කරන කට්ටියට වෙනම නමකුත් කියනවා ඉන්හිබිටර්ස් කියලා. හරි නේද? හරි. ඊළඟ ප්‍රශ්න. මොනොකොටිඩේ plants. මොනොකොට් plants. මට මතක් කරගන්න මොනොකොට් ඩයිකොට් අතර differences මොනවද තියෙන්නේ මොනොකොට්ස් ලාගේ තියෙනවා ෆයිබරස් රූට් එක එතකොට අරගොල්ලන්ගේ ටැප් රූට් ඩයිකොට්ස් ලාගේ ටැප් රූට් තමයි
බ්‍රාන්ච් කට්ටිය කවුද? ඩයිකොට්ස්ලා බ්‍රාන්ච්, මොනොකොට් කට්ටිය අන්බ්‍රාන්ච් ස්ටෙම් එකක් තියෙන. ස්ටෙම් එක බ්‍රාන්චස් නැහැ. තව පැරලල් ලීෆ් එකේ පැරලල් වේන්ස් තියෙනවා. ඒ කාගේද? මොනොකොට්ස්ලාගේ. ඩයිකොට්ස්ලාගේ තියෙන්නේ රෙටිකියුලර් වෙනේෂන්. කවුද? මිලියනක මතක නැත්තව ටක් ටක් ගාලා ලියාගන්න. ටේබල් එක දීලා තියෙනවා. බලන්න. මොනොකොට් plant single cotyledon in the seed. Two cotyledons in the seed. Dicots. Page number එකත් මම දීලා තියෙනවා. Page number එකක් දාලා තියෙනවා 10 part 2 පොතේ page number 40. Monocots plants වල stem is unbranched, stem is branched dicot වල. Monocot වල no taproot. Possess a fibrous system. Fibrous root system. Dicots lagi root system with taproot and lateral roots. Monocots lagi leaves possess parallel venation. Dicots lagi leaves possess reticular venation. Trimerous flowers කියන්නේ මොනවාද? flower එකේ තියෙන petals තුනක් හරි multiples of 3 තියෙන. අරගොල්ලන්ගේ tetramerous. ඒ කියන්නේ හතරේ ගුණාකාර හරි pentamerous. flowers තියෙන. අර බලන්න no secondary growth. Monocot plant උසයනා විතරයි. අපි මේ කීයද paper class එකෙන් කතා කරන්නේ. Monocot plants උසයනා විතරයි. primary growth එකක් විතරයි. කවුද මේකට බලපාන tissue එක? primary growth එකට බලපාන tissue එක මොකක්ද? apical meristem. meristematic tissue apical meristem. secondary growth එකක් තියෙන්නේ dicots වල. secondary growth එකක් වෙනවා මොන tissue එකක් මේ plant එකේ තියෙනවද? lateral meristematic tissue එකක් තියෙනවා. Monocot මහත් වෙනවා. Monocot plant. උසයනා හරි ඒවා දිවෙන්නේ නැත්නම් පොඩ්ඩක් grow වෙනවා ඉතින් එහෙම මහත් වෙන්නේ නැහැ secondary growth එක diameter of the stem is even ඒක නිසා එයාගේ secondary growth එකක් නැති නිසා diameter එක constant අරයාගේ diameter එක වැඩි වෙනවා the base of the stem is broad tip is thin examples දීලා තියෙනවා monocots වලට paddy grass ericanum ericanum කියන්නේ මොනවද dicots වලට දීලා තියෙනවා chilies jack blue locust ඔන්නවා දීලා තියෙනවා හරි දැන් එන්න question එකට monocotyledonous plants මොකක්ද මේකට උත්තරේ එන්න short secondary growth වැරදි have a taproot වැරදි possess leaves with reticular venation වැරදි උත්තරේ they are trimerous flowers trimerous flowers තාම ලේසි ප්‍රශ්න තාම එකක්වත් බෝඩ් එකේ හදන්න පුළුවන් ප්‍රශ්නයක් ආවේ නෑ මට 11 in which of the following instances does a chemical change chemical changes physical changes and chemical changes කියන්නේ මොනවාද physical changes chemical changes physical changes කියන්නේ යාගේ physical nature එක තමයි වෙනස් වෙන්නේ example එක ice කැටේ liquid වෙනවා ice කැටේ liquid වෙනවා ඒක physical change එකක්ද chemical change එකක්ද physical change හරි physical change එකක් එතකොට ඒකේ අලුත් products new products හදනවද physical change එකක් වුණා නෑ තියෙන එකේම state එක වෙනස් වෙන එක විතරයි මෙයාලට වෙන්නේ physical changes and chemical changes changes වර්ග දෙක physical changes වලදී physical state එක වෙනස් වෙනවා හරි ice කැටේ දිය වෙනවා එකම වතුර ටිකනේ තියෙන්නේ state එක වෙනස් වෙච්ච එක විතරයි නේ හැබැයි chemical change එකක් කියලා කියන්නේ මොනවද එක්ක අලුත් products හැදෙන්න පුළුවන් නැත්තම් තියෙන products දැන් හිතන්නකෝ දර කෑල්ල ගින්දර තියෙනවා ටික වෙලාවක් ඇති ash හම් වෙන්නේ අලුත් product එකක් හම්බෙලා. එතකොට chemical change එකක් වෙලා. chemical changes වර්ග හතරක් අපි කතා කරා මොනවාද? chemical combination reaction, decomposition reaction, single displacement reaction, double displacement. හරි. දැන් එන්නේ question එකට. In which of the following instances does a chemical change occur? දැන් ඔක දිහා බලලා කියන්නේ මට මොකද්ද chemical change එක කියනවා? vaporization of water කියන්නේ මොකද්ද? අර liquid medium එකේ තියෙන වතුර ටික evaporate වෙලා යනවා. ඒක physical change. melting of wax ඒකත් solid to liquid physical change melting of mothballs ඒකත් solid to කපුරු බෝල තියෙන liquid ඒකත් physical change burning of firewood ඒක තමයි උතන chemical change chemical change එහෙනම් උත්තරේ 4 එහෙනම් උත්තරේ හරි යන් 12 වෙනි ප්‍රශ්නේ 12 වෙනි ප්‍රශ්නේ Who is a tertiary consumer of this food web? පොඩි කාලේ ඉගෙන ගන්න තියෙනවා food chains and food webs. පළවෙනි එක්කෙනාට මොකක් කියලාද කියන්නේ පළවෙනිම level එකට? producer. ඒක green plant එක producer.
ෆුඩ් චේන් එකේ ඊළඟට ඉන්න එක්කෙනාට අපි කියනවා primary consumer. primary consumer. දෙවනිය secondary consumer, tertiary consumer, quaternary consumer ඔහොම තමයි. සාමාන්‍ය ෆුඩ් චේන් එක levels උඩරිම 3ක් නැත්නම් 4ක් වගේ තමයි තියෙන්නේ. ඕකත් ඉගෙන ගන්න 15 වෙනි පාඩමේ. දැන් ඕක 15 වෙනි පාඩම ඉගෙන ගත්තේ නැහැ කියලා මේක ගහන්න බෑ කියන්නේ ඉන්න එපා. මේක ගහන්න බැරි වෙන්න දෙයක් නැහැ. tertiary consumer වෙන්නේ කවුද මේක එතකොට? plants තමයි primary consumer, rabbit first consume, sorry, plants කියන්නේ producer, plants කියන්නේ producer, rabbit කියන්නේ first consume, python second, hawk තමයි third consumer. එතකොට who is the tertiary consumer in this food web? hawk. උත්තරේ 3. මට පළවෙනි පිටුවේ තියෙන ප්‍රශ්න 12 දිහා ආපහු උඩ ඉඳන් බලන් ඉන්න ගැටලුවක් තියෙනවා නම් ආයෙ අහන්න. දැන් මේක තේරෙන්නේ නැහැ කියලා තියෙනවා නම් කියන්න. පළවෙනි ප්‍රශ්නේ ඉඳන් ආපහු ටක් ටක් ගාලා බලන්න යන්න. ඇයි මේක උනේ? ඇයි මේකට මේක උත්තරය ආවේ? ඇයි මේක උනේ කියලා තේරෙනවා කියලා බලන්න. මේක හෝ සෙකන්ඩ් වීක් එක ගන්න පුළුවන්. ඔව් දැන් මේකේ හරි ටර්ෂරි කෙනෙක්. මේ උද්දේශ දෙක ඇතුලේ ඔයාලා දකින්න ටර්ෂරි කෙනෙක් කියන්නේ. හරි? සර් ඔව් කියන්නේ. සර් 12th question එක ඒකේ මට ආන්සර් එක ගන්න හැටි තේරෙන්නේ නැහැ. පොඩක් ආපහු කියනවද? මොකද්ද? 12th question එක සර් ඒක මේ තේරෙන්නේ නැහැ නේ. third එක. 12. 12. ඔව් ටර්ෂරි කන්සියුමර් නේ අහන්නේ. මේ ෆුඩ් වෙබ් එක ඇතුලේ ඔයාලා දකින්න ටර්ෂරි කන්සියුමර් කෙනෙක් කියන්නේ කියලා අහන්නේ. දැන් මෙතන ෆුඩ් වෙබ් එකේ ෆුඩ් චේන්ස් කීයක් තියෙනවද බලන්න. ඔයාලත් බලන්න. ෆුඩ් චේන්ස් කීයක් ඔයාලා දකින්නවද මේකේ? ෆුඩ් චේන් එකක් නම් අනිවාර්යෙන් ප්ලාන්ට් එකකින් පටන් ගන්න. ෆුඩ් චේන්ස් ඔයාලා දකින්නවනේ 1යි 2යි 3යි 4ක් තියෙනවා. මේ ෆුඩ් වෙබ් එක ඇතුලේ ෆුඩ් චේන්ස් 4ක් තියෙනවා. අයි බලන්නකො plant rabbit python hawk කියන්නේ එක ෆුඩ් චේන් එකක්. plant cock hawk කියන්නේ ඔන්න තව ෆුඩ් චේන් එකක්. ඊළඟට plants rat hawk කියන්නේ තව ෆුඩ් චේන් එකක්. plants rat cat hawk කියන්නේ තවත් ෆුඩ් චේන් එකක්. මේ ෆුඩ් චේන් හතරෙම මික්ස් ඔය ෆුඩ් වෙබ් එකක් කියලා කියන්නේ ෆුඩ් චේන් වල කලෙක්ෂන් එක. එතකොට අහනවා මේ ෆුඩ් වෙබ් එක දිහා බලලා ටර්ෂරි කන්සියුමර් කෙනෙක් කියන්නේ කියලා. ටර්ෂරි කන්සියුමර් කෙනෙක් දකින්න ෆුඩ් චේන්ස් මොනවද? ටර්ෂරි කන්සියුමර් කෙනෙක් දකින්න ෆුඩ් චේන්ස් මොකක්ද? අර plants rabbit python hawk කියන එකේ තමයි ටර්ෂරි කෙනෙක් ඉන්නේ නේ. අනිත් හැම එකෙම ඉන්නේ කීද නැයිද? කන්සියුමර්ස්ලා දෙන්නයි ඉන්නේ. අනිත් පැත්තට හිතන්න බලන්න. plant rat cat hawk. එතකොට එන්නේ hawk තමයි උත්තරේ. හරිද මේ? හරි සර්. හරි. එන්න 13 වෙනි ප්‍රශ්නයට. hawk කියන්නේ කවුද? උකුස්සෝ ගිජුල් උකුස්සා නේද? ඔය බොලෙජර් හරියට 13. බලන්න 13. Select the option which gives type of non-granulocytes and a type of granulocytes. Granulocytes තුනයි මොනවාද ටක් ගාලා මතක් කරමු. Neutrophil, basophil, eosinophil. Non-granulocytes දෙක. හරි ලේසි මේ monocytes, lymphocytes. මොකක්ද උත්තරේ එන්නේ? monocyte, basophil. උත්තරේ 4. ලේසි ප්‍රශ්න. ඕක ප්‍රශ්න නෙමෙයි. 14. හරි නේද මේක? 13 හරිනේ? 14. The number of lone pairs electrons around oxygen atom in water molecule. ඊළඟ. water වල Lewis structure එක තියෙනවා. ඔය දින්න water වල Lewis structure එක. water වල Lewis structure. electrons කීයක් තියෙනවද? free electrons කීයක් තියෙනවද oxygen එකේ? free electrons 4යි. pairs විදිහට ගත්තොත් 2යි. lone pairs දෙකක් තමයි තියෙන්නේ. lone pairs දෙකක් තියෙනවා. electrons නම් 4ක් තියෙනවා. ජෝඩු විදිහට ගත්තොත් ජෝඩු දෙකක් තමයි. එතකොට උත්තරේ first one ජෝඩු දෙකක්. pairs දෙක තමයි. හරිද? 15. 15. යන් ඊළඟට. හරි මේ බලන්න. හරි බලන්න 15 වෙනි ප්‍රශ්නේ. On a certain day මේ බලන්න question එක දිහා බලන්න. On a certain day in Nuwara Eliya town
the daytime temperature was 16. නුවරඑළියේ දවල් කාලේ temperature එක දීලා තියෙනවා 16 Celsius. Celsius 16. And night time temperature was 4 degrees Celsius. Night time temperature එක Celsius 4යි. What is the temperature difference between day and night? දවල් කාලේ රෑ කාලේ temperature difference එක කීයක්ද කියලා අහන්නේ. අහන්නේ මොනවාද? in Kelvin. Kelvin වලින් තමයි අහන්නේ. හරිද? අපි තාම මේ heat lesson එක කරලා නැහැ. නැති වුණාට කිසි ගැටලුවක් නැහැ. කෙල්වින් වල සෙල්සියස් වැලියු එකක් කෙල්වින් කරන ඉක්වේෂන් එකක් තියෙනවා. ඒක තමයි ඔයගොල්ලෝ දකින්න ස්ක්‍රීන් එකේ දාලා ඇති. කෙල්වින් equal celsius plus 273. මේක 273යි දශම ගාණක් එන නේ. 273.15 කොම වැලියු එකක් එන්නේ. හරි. එහෙනම් ඕනම සෙල්සියස් වැලියු එකක් කෙල්වින් වලට කන්වර්ට් කරගන්න පුළුවන් 273ක් ඇඩ් කරලා. දැන් මේකේ දවල් කාලේ වෙලාව කීයද? දවල් කාල වෙලාව කීයද? 16යි. සෙල්සියස් 16. අපි මේක කෙල්වින් වලට කන්වර්ට් කරොත් කීයක් එනවද? 16යි 273 එකතු කරොත් 9යි 8යි 289. කෙල්වින් 289. මේ ඩේ ටයිම් එකේ. මේ ඩේ ටයිම්. නයිට් ටයිම් එකේ බලන්න. කෙල්වින් equal celsius plus 273. ටෙම්පරේචර් එක කීයද? 4 degree celsius. 4 plus 273. එතකොට කීයක් එනවද? 277. කෙල්වින් වලින්. මේ බලන්න. කෙල්වින් වලින් ඩේ ටයිම් එකේ 289යි නයිට් එකේ 277. මේ දෙකේ ඩිෆරන්ස් එක කීයද? මේ දෙකේ ඩිෆරන්ස් එක කීයද? 12. 12 කෙල්වින්. 12 කෙල්වින්. 12 කෙල්වින්. කෙල්වින් 12. ඒක තමයි මම කියන්නේ. දැන් මේ බලන්න. මේ බලන්න. සෙල්සියස් එක කෙල්වින් වලට අපි කන්වර්ට් කරලා හරි කෙල්වින් වල වෙනස බැලුවා. හරිනේ. දැන් නිකන් නිකමට බලන්නකො සෙල්සියස් වලින් දවල් කාලේ කීයද? 16 degree Celsius. night time එකේ සෙල්සියස් වලින් කීයද? 4 degree Celsius. එතන වෙනසක් කීයද ඉන්නේ? 12 degree Celsius. ඒකේ තේරුම තමයි සෙල්සියස් වලින් මොකක් හරි තැන් දෙකක ඩිෆරන්ස් එක ගත්තොත් වෙනස සෙල්සියස් වලින් ඩිෆරන්ස් එක ඒ කියන්නේ 16න් 4ක් අඩු වුණාම 12යි. හැබැයි අපි සෙල්සියස් කෙල්වින් වලට කන්වර්ට් කරලා කෙල්වින් ඩිෆරන්ස් එක ගත්තත් සමානයි. ඒ කියන්නේ සෙල්සියස් ඩිෆරන්ස් එකයි කෙල්වින් ඩිෆරන්ස් එකයි ඉක්වල්. ඒ කියන්නේ ඔයා ඔක කෙල්වින් වලට කන්වර්ට් කරලා ගන්න ඕනේ නැහැ. මම මේ පෙන්නේ කෙල්වින් වලට කන්වර්ට් කරලා ගන්න ඕනේ නැහැ කියන එකයි පෙන්නේ. කෙනෙක්ට කෙල්වින් වලට කන්වර්ට් කරලා ගත්තත් සෙල්සියස් දෙකේ වෙනස ගත්තත් උත්තරේ සමානයි. වැලියු එක ඉක්වල්. වැලියු එක ඉක්වල්. හරි නේද? ඔක දීලා ඇති. Celsius change equal Kelvin change. Celsius වලින් තැන් දෙකක ඩිග්‍රීස් දෙකක වෙනස කරගෙන කෙල්වින් වලින් වැලියුස් දෙකක වෙනස ගත්තත් සමානයි කියන එක තමයි කියන්නේ. එතකොට ඔන්න ඔය ස්ක්‍රීන් එකේ තියෙන එක ලියාගත්තා නම් හරි Celsius change equal Kelvin change. අර ඉක්වේෂන් එකත් අපි පස්සේ හම් වෙනවා. කෙල්වින් Celsius Kelvin කරන හැටි, Celsius Fahrenheit කරන හැටි ඔක්කොම ඉගෙන ගන්නවා පස්සේ. දැනට ඔය ඉක්වේෂන් එකේ තීරය තේරුණා නේද? මෙයාලා මේ බලලා තියෙන්නේ Celsius change equal Kelvin change කියලා. හරි නේද? හරි. දැන් ඊළඟට ඊළඟට 15 වෙනි ප්‍රශ්නේ හරි නේද හැමෝටම? තේරුණාද? හරි 16 බලන්න. What is the number of double bonds in an isoprene molecule? හරි ඒක අහලා නැහැ. isoprene molecule එක අහලා නැහැ. එහෙම අහලා නැහැ කියලා හරි බලමු අපි බලමු මොකක්ද isoprene molecule එක කියන්නේ. කවුද ලෝක? ඔන්න ඕක තමයි isoprene molecule. දැන් ඕක දැක්ක කියලා බය වෙන්න එපා. හරිද? ඕක තමයි isoprene molecule එක. ඕක ඉගෙන ගන්නවා 16 වෙනි පාඩමේ. 16 වෙනි පාඩමේ ඉගෙන ගන්න. isoprene කියලා කියන්නේ රබර් ඔයගොල්ලෝ අහලා තියෙනවනේ රබර් කියන්නේ පොලිමර් එකක්. අපි ඉගෙන ගන්නවා monomers and polymers කියන්නේ. අන්තිම පාඩමේ ඉගෙන ගන්නවා monomers and polymers කියන්නේ. පොලිමර් එකක් කියලා කියන්නේ මොකක්ද? ඔයගොල්ලෝ මේ පැත්ත බලන්න. පොලිමර් එකක් කියලා කියන්නේ monomers වල දිග චේන් එකක්. අර අනිත් දවසේ දිගටම ඔන්ලයින් තමයි දාන්නේ. ඒක දන්නේ නැහැ කාටවත්. සද්ද කරන්නේ તો බලන්න. මේ තියෙන්නේ මොනොමර්ස් දිග චේන් එකට අපි කියනවා පොලිමර් එකක් කියලා. පොලිමර්. මේ තියෙන්නේ මොනොමර්ස්. මේ තියෙන්නේ මොනොමර්ස්.
තනි මොනොමර්ස්. මොනොමර්ස් දිගට එකතු වුණාම අපි කියනවා මේක පොලිමර් එකක් කියලා. එතකොට රබර් කියලා කියන්නේ මේ වගේ පොලිමර් එකක්. රබර් කියන්නේ පොලිමර් එකක්. රබර් කියන්නේ පොලිමර්. මේකේ මොනොමර් එක තමයි අයිසෝප්‍රීන්. අයිසෝප්‍රීන් කියන එක තමයි මේකේ මොනොමර් එක. එතකොට රබර් වල මොනොමර් එක අයිසෝප්‍රීන්. අයිසෝප්‍රීන් දිග චේන් එකක් හැදුවම තමයි අපි ඒකට කියන්නේ රබර් කියලා කියන්නේ. නැත්නම් අපි කියන එකට පොලි අයිසෝප්‍රීන් කියලා කියනවා. පොලි අයිසෝප්‍රීන්. ඒ මොකක්ද ඒ පොලි අයිසෝප්‍රීන් කිව්වේ මේ පොලිමර් එකට කියන නම. නැත්නම් රබර්. අපි දන්න වචනෙන් කිව්වොත් රබර්. හරි නේද? එහෙනම් මොකද්ද මේකෙන් දැනගන්න ඕනේ ක්වෙස්චන් එකේ? අයිසෝප්‍රීන් කියන්නේ කාගේ මොනොමර් එකද? රබර් වල. නැත්නම් පොලි අයිසෝප්‍රීන් කියන පොලිමර් එකේ මොනොමර් එක තමයි අයිසෝප්‍රීන් කියන්නේ. එතකොට අයිසෝප්‍රීන් වල අඳින්න දැනගන්න ඕනේ. අයිසෝප්‍රීන් මොලිකියුල් එකක් අඳින්න මතක තියාගන්න ඕනේ. අයිසෝප්‍රීන් මොලිකියුල් එක. මම ඔයාලට දීලා ඇති ස්ක්‍රීන් එකේ ඔයාලට පේන ඇති අයිසෝප්‍රීන් මොලිකියුල් එක. ඒක ඔයාලා ලියා ගන්න ඔයාලගේ නෝට් එකේ. අයිසෝප්‍රීන් මොලිකියුල් එක අඳ ගන්න බලලා ඒකේ නෝට් එකේ. නෑ අයිසෝප්‍රීන්. අර්ථය. ටැප් එකේ වගේ. මේකනේ ඔව් කොටු කරලා තියෙන අත පාටි. ඒක තමයි අයිසෝප්‍රීන් මොලිකියුල් එක. දැන් මේකේ අහන්න පුළුවන් ඩබල් බොන්ඩ්ස් ගන්න ඊළඟ එකේ සමහරට මොලිකියුල් එක හොයන්න දෙන්න පුළුවන්. ඒක නිසා එකපාරක් අතින් අදින්න ඕක. අයිසෝප්‍රීන් මොලිකියුල්. ඉතින් equal දෙනවා නේද? equal signs දාලා equal to double bond. ඒ තියෙන double bonds ඈ කාඩි ඉක්වල් C4ක් තියෙනවා. C4ක් තියෙනවා. කෙරවලේ පළවෙනි එකේ double bonds තියෙනවා. double bonds. මේකේ CH3 ඉන්නවා. මේ වගේ height එක. කරගෙන මේක තමයි isoprene. එහෙනම් මේකේ double bonds කීයක් තියෙනවද? double bonds කීයක් තියෙනවද isoprene molecule එකේ? double bonds එකයිද දෙකයිද? double bonds දෙකක් තියෙනවා. නේද? මේක double bond එකක් මෙන්න අනිත් double bond. double bonds දෙකක් තියෙනවා. එහෙනම් isoprene වල double bonds දෙකයි. isoprene ගැන තියෙන්නේ අන්තිම පාඩමේ තියෙන්නේ. අද ඊළඟ isoprene ගැන දන්නවා ඈ. isoprene කියන්නේ රබර්ගේ මොනොමර් එක. isoprene monomers product එකතු වෙලා polymer එකක් හදනවා. ඒකට isoprene molecule එක දැන් අපි දන්නවා. ඒකේ double bonds දෙකක් තියෙනවා කියලා අපි දන්නවා. ඔච්චර තමයි ඉතින් එදා දවසකත් මම උගන්වන්නේ. රබර් වල මොනොමර් එක ඔච්චරයි තමයි. ඒ කියන්නේ අපි ওই පාඩම කරන දවස්. හරිනේ? right. අපි යන ඊළඟ ප්‍රශ්නෙට. right. Silicosis and asbestosis ගැන අහලා තියෙනවා. Kamal works in a glass factory for a long period of time. In a medical test, it was revealed that his lung tissues getting deteriorated gradually. According which is the Kamal suffering from? Kamal ඉන්නේ glass factory එක වැඩ කරන්නේ. glass වල මොනවද තියෙන්නේ? සිලිකා තියෙනවා. මම එදත් කිව්වා තමයි. ඔව් glass වල සිලිකා තියෙනවා. එතකොට උත්තරේ සිලිකෝසිස්. asbestos කියන sheets. ඒකට asbestos හැදෙන්නේ මොනවා වල වැඩ කරපුවාමද? fibers එක වැඩ කරපුවා. sheets fibers එක වැඩ කරපුවම තමයි asbestosis හැදෙන්නේ. ඔව් fibers අපේ lungs වලට යනවා. මේකෙදි වෙන්නේ සිලිකා powder dust එක යනවා අපේ lungs. silicosis and asbestosis. තව මොනවද තිබ්බේ මේ respiratory diseases මතක් කරගන්න. respiratory diseases ඔය දෙක තිබ්බා තව. cancer තිබ්බා. respiratory diseases කියන්නේ මොනවද තව තිබ්බේ? මතකද? tuberculosis TB මම අන්තිම මතක් කරා. ක්ෂය රෝගේ බැක්ටීරියා කෙනෙක් ගිහිල්ලා අපේ lung tissue එක කනවා. ඒක tuberculosis. තව bronchitis කියන්නේ මොකක්ද? bronchitis itis කියන්නේ ඉදිමෙනවා කියන එක. itis කියන්නේ ඉදිමෙනවා. ලොකු වෙනවා. දැන් gastritis කියලා කියන්නේ stomach එක ඉදිමෙනවා. bronchitis කියලා කියන්නේ
අපි බ්‍රොන්කියෝල්ස් සිදුවෙන බ්‍රොන්කියෝල් සිදුවෙන වලට තමයි කියන්නේ බ්‍රොන්කයිටිස්. හරි. එතකොට මේකට උත්තරේ හරි නේද? උත්තරේ සිලිකෝසිස්. හරි ඊළඟ ප්‍රශ්නය. In the asexual reproduction. අපි බලන්න ටේබල් එකක් දීලා තියෙනවා. Asexual reproduction and sexual reproduction. ඔක තියෙන්නේ 10 දෙවෙනි පොතේ 14 එක. 40 reproduction. Reproduction. හරි බලන්න asexual reproduction and sexual reproduction. බලන්න අපි නිකන් ටේබල් එක නිකන් කියවමු. Asexual reproduction contributes only one parental organism. Sexual reproduction contributes to two organisms which are referred to as two maternal and paternal. Sexual reproduction කියන්නේ fertilization එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ sperm එකයි egg cell එකයි එකතු වෙන්න. එකතු වෙලා zygote කෙනෙක් හැදෙන්න. මේක තමයි sexual reproduction. Sexual reproduction. මේවා තමයි sexual reproduction. ඒ කියන්නේ අනිවාර්යෙන් gametes fertilize වෙනවා. අරගෙදි දැන් asexual reproduction වලදී gametes fertilize වීමක් වෙන්නේ නැහැ. gametes එකතු වෙන්නේ. හදනවද? හා? gametes හදන්නේ. gametes වලින් තමයි හැදෙන්නේ. ඒ කියන්නේ දැන් නිකන් example එකක් ගත්තොත් මඤ්ඤොක්ක දණ්ඩක් කරන් ගිහලා අපේ ගෙදරත් තරන් ඇවිල්ලා වග කියන්නේ හිටෙවුවට පස්සේ ඒක පැලවෙනවා. ඒකේ asexual reproduction. ඒ නිසා හරියට නිකන් ෆොටෝකෝපි ගහනවා වගේ. asexual reproduction එකේ විදි වෙන්නේ ඒ වගේ කෙනෙක්ව ෆොටෝකෝපි කරනවා. අපි බලන්න gives rise to offspring which are more or less likely like maternal organism. Gives rise to offspring with mixed characteristics of parents. Parents lage characteristics mixed වෙච්ච කෙනෙක් තමයි හදන්නේ. No production of gametes. Gametes හැදෙන්නේ නැහැ. Sexual reproduction එකේ තමයි gametes හැදෙන්නේ. Gametes හැදෙනවා විතරක් නෙමෙයි ඒවා fertilize වෙනවා. Asexual වලදී meiosis does not occur. meiosis ඕනේ නැහැ. gametes හැදෙන්නේ නැත්නම් meiosis වෙලා වැඩක් නැහැ. තේරුමක් නැහැ. ඒක නිසා meiosis වෙන්නේ නැහැ. Sexual reproduction එකේදී meiosis ඔක. meiosis. ඔය පුළුවන් ටක් ගාලා note එකක් දාගන්න. New species are not produced. Asexual reproduction එකේදී new species හැදෙන්නේ නැහැ. තනිකර photocopy එක තමයි හැදෙන්නේ. Sexual reproduction එකේදී new species with better adaptation to environment are produced. Asexual reproduction එකේදී a large number of offspring can be produced in a short period of time. අරගේ increase of the number of offspring is slow. Sexual reproduction is slow. Can be seen in primitive plants and animals. Can be seen in plants and evolutionally advanced animals like humans like humans, mammals la, aves la. ඒගොල්ලන්ගේ තමයි තියෙන්නේ sexual reproduction. පැටිය. Give rise to offspring with mixed characteristics. කියන්නේ upon parents කියන්නේ අම්මගේ තාත්තගේ mixed characteristics තමයි පැටියට තියෙන්නේ. දරුවට තියෙන්නේ. The asexual reproduction එකේ හැදෙන්නේ එකම ජාතියක් කියන්නේ මඤ්ඤොක්ක දණ්ඩක් හිටෙකොත් හැදෙන්නේ මේ මඤ්ඤොක්ක ඒ වගේම එක්කෙනෙක් තමයි හැදෙන්නේ. හරිනේ? හා. දැන් මේකේ කියනවා බලන්න මොකක්ද එන්නකොට in the asexual reproduction a large number of offspring is produced in a short period of time. හරිද? හරිනේ. meiosis occurs slow. වැරදි. gametes හැදෙන්නේ නැහැ. gametes are produced. ඒක එකක් වැරදි. gametes are produced නැත්නම් new species with better adaptation to environment are produced. ඒකත් වැරදි. ඒකත් sexual reproduction. උත්තරේ එක. උත්තරේ 18 එක. හරි නේද? ගැටලුවක් තියෙනවා නම් අහන්න. හරි යන් 19ට. 19 මම බෝඩ් එකේ හදන්න. හරි මේ බලන්න 19ට 19 වැදගත් ප්‍රශ්නයක්. තරුවත් දාගන්න මේ ප්‍රශ්නේ. ඒක වැදගත් ප්‍රශ්නයක්. ඒක ෂෝක් ප්‍රශ්න. මේ බලන්න. මට කියන්නකෝ මිරර්ස් වර්ග මොනවද කියලා දන්නේ? මිරර්ස් වර්ග තුනක් තියෙනවා. මොනවද මිරර්ස් වර්ග තුන? මිරර්ස් වර්ග තුනයි. ප්ලේන් මිරර්ස්, concave, convex. convex mirrors, concave mirrors. අහගමු දැන් හොඳට අහගන්න.
මිරර්ස් වර්ග තුනයි ප්ලේන් මිරර්ස් කන්වෙක්ස් කන්වෙක්ස්. මට කියන්න ප්ලේන් මිරර් එකෙන් හදන ඉමේජ් එක මොන වගේ කැරක්ටරිස්ටික්ස් තියෙන්නේ? same size. same size. real ද virtual ද? virtual real. ඒකේ තේරුම මොකක්ද? කන්නඩි අපේ මුණ බලන කන්නඩියෙන් පෙන්නේ real image එකක්ද virtual එකක්ද? virtual එකක්. කන්නඩිය ඇතුලේ තමයි image එක හැදෙන්නේ. ඇතුලේ. ඒක ස්ක්‍රීන් එකකට ගන්න බෑ. ස්ක්‍රීන් එකකට ගන්න බෑ. එළියට වගේ ස්ක්‍රීන් එකකට ගන්න බෑ. කන්නඩිය ඇතුලේ ඉන්නේ පෙන්නේ. එතකොට හැදෙන්නේ virtual same size. තව මොනවද තියෙන characteristic? distance එක same. තව size එක සමාන. තව අර lateral inverted කතන්දරයක් කිව්වා. හරි. ඔන්න වගේ image එකක් හැදෙන්නේ plane mirror එක. හරිනේ. ඊළඟට අපි බලමු convex and concave. convex mirrors කියන්නේ මෙන්න මේ වගේ. මේ තියෙන convex mirror එක. convex mirror. මේ තියෙන concave. මේ වගේ mirrors කොහෙද තියෙන්නේ convex mirrors? හොඳට මතක් කරලා බලන්න. මෙහෙම එළියට ඇතුල් මේ කියන්නේ එළියට ඇවිල්ලා වගේ තියෙන convex mirrors කොහෙද බලන්න ඉන්නේ? වාහනේ side mirrors වල තියෙන convex mirror. වාහනේ තියෙන side mirror. side mirrors වල තියෙන convex mirror. හරිනේ? convex mirrors වල වාහනේ තියෙන side මේ side camera වල තියෙන මේ මොනවාද? side mirror එකේ තියෙන convex mirror. එතකොට ඇයි වාහනේ high කරලා තියෙන side mirrors වල convex එක? හිතන්නකෝ මේ පැත්තෙන් වාහන දෙක තුනක් ආවා කියලා. ඒ වාහන දෙක තුන ලොකු වෙලාවද පේන්න ඕනේ සයිඩ් මේ මිරර් එකෙන් නෑ පොඩි වෙලා පේන්න ඒවා. මේ පැත්තෙම සයිඩ් එකම පෙන්වන්න ඕනේ මේ වාහනේට. මේ පැත්තේ වාහන 3 4ක් 5ක් 6ක් આવොත් ඒ ඔක්කොම පෙන්වන්න ඕනේ මේ ඉමේජ් එකක් විදියට. එතකොට සයිඩ් මිරර්ස් වල නැත්නම් කන්වෙක්ස් මිරර්ස් වල හැදෙන ඉමේජ් එක පුංචි. ඉමේජ් එක පොඩි එක්කෙනෙක් හැදෙන්නේ. හරි මේවා තියෙන සයිඩ් මිරර්ස් වල. vehicle side mirrors. හැදෙන ඉමේජ් එක පොඩි එක්කෙනෙක්. පොඩි ඉමේජ් එකක් හැදෙන්නේ. diminished image එකක් හැදෙන්නේ. diminished image එකක් හැදෙන්නේ. හරි. මට කියන්නේ concave mirrors කොහෙද බලලා තියෙන්නේ? concave mirrors දකින්න. මෙහෙම ඇතුළට ගිහිල්ලා තියෙන්නේ. ඇතුළට ගිහින් තියෙන්නේ concave mirror. ඒ plane mirrors ඒවා plane. සුපර් මාකට් වල තියෙන ඒවා plane. concave පුංචි වෙලා sorry ලොකු වෙලා පේන්නයි ඕනේ. නෑ එක්සැම්පල් එකක් තමයි dentist ගාව තියෙන mirror. dentist කාට ඇතුළට දාන්න mirror එකක්. ඒක concave mirror එකක්. ඒකෙදි වෙන්නේ මොකද්ද? image එක image නේ අත්කාශයක් කියන්නේ lens එකක්. අත්කාශයක් කියන්නේ lens එකක්. මේ අපි කතා කරන්නේ mirrors. mirrors වල එහා පැත්තේ පේන්නේ නැහැ. එක පැත්තයි පේන්නේ. එක පැත්තකින් තමයි රූපයක් පේන්නේ. එහා පැත්තෙන් පේන්නේ නැහැ. හරිද? දැන් මේ අපි කතා කරන්නේ mirrors ගැන. හරිද? උදේට මූණ බලන කන්නඩි mirror. convex mirror මතක් කරගන්න vehicle එකේ side. concave mirrors වල dentist ගාව තියෙන mirror. මේ dentist ගාව තියෙන mirror එකකින් image එක මොකක් වෙලා පේන්නවද? ලොකු වෙලා පේනවා. එතකොට මේකේ magnified image එකක් පේන්නේ. magnified image. හරිද? ඔන්න mirrors වර්ග තුන හරිනේ. මම මේක images ගැන කතා කරන්න කලින් mirrors වර්ග තුන කිව්වා. මොනවාද? plane mirrors, convex and concave. බලන්න මේ question එකේ කියනවා the focal length of a mirror is 30 cm. අපි plane mirrors වල කවදාවත් focal length එකක් ගැන කතා කරාද? f එකක් කියම කතා කරේ නැහැ. focal length එකක් කතා කරේ එක්ක convex නැත්නම් concave mirror එකට. එහෙනම් මේ question එකේ plane mirrors ගැනද කියන්නේ නැහැ. මොකද focal length එකක් අපි කතා කරේ convex and concave. හරිද වැඩේ? When the object is kept on the principal axis of the mirror. Principal axis එකේ තිබ්බම the image formed by the mirror is a real and its size is equal to the size of the object. The distance from the mirror to the object is. මේගොල්ලෝ question එකේ කොතනකවත් කියන්නේ නැහැ මේක convex එකක්ද concave mirror එකක්ද කියලා. convex mirror එකක්ද concave එකක්ද කියලා කියන්නේ. ඒක තමයි question එකේ ලස්සන. convex එකක්ද concave එකක්ද කියලා කියන්නේ නැහැ. හරි. ඒක හොයාගන්න විදියක් තියෙනවා. අපි මම plane එක පැත්ත මකන plane mirrors වලට focal length එක ගැන අපි කතා කරන්නේ. දැන් අපි කතා කරමු convex and concave. හරි. මේ බලන්න. convex mirrors වලින් හොඳට මතක තියාගන්න. මම මේ theories එක මතක් කරන්නේ. මෙන්න මේ axis එකට අපි මොකක් කියලාද කිව්වේ? මෙන්න මෙහෙම අදින axis එකට අපි කිව්වේ principal axis. principal axis. principal axis. ඊට පස්සේ මෙතනින් තියෙනවා මොකද්ද? f එකක් තියෙනවා. focal length එකක් තියෙනවා. ඊට පස්සේ ආයෙ තියෙනවා මොකද්ද? මොකක්ද අපි එකට කියන්නේ? c. lens වල තමයි අපි කිව්වේ 2f කියලා. f and 2f කියලා මාක් කරේ lens වල. මේ ඉන්න mirrors වල
මිරර්ස් වල F and C කියලා මාක් කරා. එකම තේරුම තමයි කියන්නේ. 2F ම තමයි මෙතන 2F කියලා ලිව්වත් ගැටලුවක් නැහැ. හැබැයි අපි මිරර්ස් වල පාවිච්චි කරන්නේ සෙන්ටර් කියන වචනේ. C කියන වචනේ පාවිච්චි. මේකෙත් මම මාක් කරන්නම්. F and C. F and C. F and C. හරිද? එතකොට convex mirrors වල මතකද මේ වගේ rules මොනවද කියලා? object එකක් තිබ්බට පස්සේ මොකක්ද වෙන්න ඕනේ? parallel ගිය එක්කෙනා focus එකෙන් යනවා මතකද? center එකකින් යන එක්කෙනා sorry center එකකින් යන එක්කෙනා ඒ විදිහටම යනවා. මතකයි නේද කොහොමද? මෙතන F වල තියලා අපි යන්ද ඊළඟට C වලට එහායින් යන්ද F and C අතර තියලා යන්ද මොන කොතන ඔබ්ජෙක්ට් එක තිබ්බත් හැදෙන්න ඕනේ 2D එකකින් හැදෙන්න ඕනේ මෙන්න මේ වගේ පුංචි ඉමේජ් එකක් හැදෙන්න ඕනේ මෙන්න මේ වගේ රියල් පුංචි ඉමේජ් sorry virtual පුංචි එකෙක් හැදෙන්න ඕනේ හරිද ඔය පැත්තට ගිහින්. ඔව් අනිත් පැත්තට මෙහෙම එක්කෙනෙක් parallel යනවා parallel ගිහලා focus එක දැන් අනිත් පැත්තට වෙන්නේ X mirror එක X එක මේ කතා කරන්නේ lenses නෙමෙයි ඔව් නෑ නෑ මික්ස් නේ. ඔව් මේ මෙහෙ sorry මෙහෙන් එන්නේ කියලා කියන්නේ මේ පැත්තෙන් එන්නේ කියලා කියන්නේ හරි හරි මේකනේ රූප පේන්නේ මේ පැත්තනේ හරි එතකොට ඉමේජ් එක මෙතන ඇවිල්ලා මේ පැත්තෙන් යනවා හිතන්නකෝ C sorry F C F එකෙන් යනවා parallel આવොත් focus එකෙන් යනවා ඊට පස්සේ මේක දිගේ આવොත් ආපහු මේ පාරෙම යනවා හරිනේ කොහොම හරි හැදෙන්නේ කවුරු කෙනෙක්ද චූටි එක්කෙනෙක් තමයි හැදෙන්නේ හරිනේ ඒකනේ සයිඩ් මිරර්ස් වල පාවිච්චි කරන්නේ වාහනේ සයිඩ් මිරර්ස් වල පාවිච්චි කරේ චූටි ඉමේජ් එකක් හදාගන්න ඕන නිසා චූටි ඉමේජ් එකක් හදාගන්න ඕන නිසා එතකොට convex mirrors වලින් හැමතිස්සෙම හැදෙන්නේ මොන ඉමේජ් එකක්ද diminished image එකක් හැදෙන ඔබ්ජෙක්ට් එක කොතන තිබ්බා හරි අපි එමු concave mirrors concave mirrors වල real images උත් හැදෙනවා virtual images උත් හැදෙනවා මේක තමයි මේ question එකේ වැදගත්ම කැලල concave mirrors කියලා තමයි අද ඉගෙන concave mirrors වල real images උත් හැදෙනවා virtual උත් හැදෙනවා පේනවද දැන් හිතන්න මම මැදින් මේ බලන්න අපි දැන් කතා කරන්නේ concave mirrors real ලෙව්වත් හැදෙනවා virtual ලෙව්වත් හැදෙනවා real ලෙව්වත් හැදෙනවා virtual ලෙව්වත් හැදෙනවා හරි මෙතනින් මම x කියලා මාක් කරනවා මෙතනින් c මාක් කරනවා හරිද ඔයා ඔබ්ජෙක්ට් එක f එකයි mirror එකයි අතර තිබ්බොත් කතා කරන්න එපා f එකයි mirror එකයි අතර තිබ්බොත් ඔයාට හැදෙන්නේ මෙන්න මෙහෙම ඉමේජ් මෙන්න මෙහෙන් හැදෙන ලොකු ඉමේජ් එකක් තමයි හැදෙන්නේ මේක රියල් එකක්ද virtual එකක්ද virtual image එක virtual image මොකද්ද මං කිව්වේ mirror එකයි f එකයි අතර තිබ්බොත් හැදෙන්නේ ලොකු magnified image එකක් virtual image එකක් හැදෙන්නේ හරිද ඔබ්ජෙක්ට් එක ඔයා f වල තිබ්බොත් හැදෙන ඉමේජ් එක තියෙන්නේ ඉන්ෆිනිටි වල හැදෙන ඉමේජ් එක තියෙන්නේ ඉන්ෆිනිටි f වලයි c අතරයි තිබ්බොත් between f and c තිබ්බොත් ඉමේජ් එක හැදෙන්නේ මෙන්න මෙහෙ හැදෙන්නේ ලොකු magnified image එක මේ තියෙන third object එක එකට අදාළ image එක එරිය කියන්නේ ස්ක්‍රීන් එකට ගන්න පුළුවන් එකක්. කොහොමද ගන්නේ? ස්ක්‍රීන් එකක් තියලා ඔතනින් අල්ලපුවම මේ ස්ක්‍රීන් එක. හරි ස්ක්‍රීන් එකක් හරියට මයික් එකක්. C වල තිබ්බොත් ඔබ්ජෙක්ට් එක C එකේ තියෙනවා. C වල තිබ්බොත් හැදෙන්නේ මෙන්න මේ වගේ ඉමේජ් එකක්. same size inverted image එකක් තමයි හැදෙන්නේ. මෙන්න 4 වෙනි. මෙන්න 4 වෙනි. පස්වෙනිය beyond C. C ටත් එහායි තිබ්බොත් හැදෙන්නේ මෙන්න මේ වගේ චූටි එකක්. මෙන්න මෙහෙම හැදෙන චූටි එකක්. ඔන්න ඉමේජස් ටික. මට ආපහු මතක් කරන්න mirror එකයි C
F එක අතර තිබ්බොත් කොහෙද හැදෙන්නේ? පිටිපස්සේ ලොකු එක්කෙනෙක් හැදෙන්නේ. මැග්නිෆයිඩ් එක්කෙනෙක් හැදෙනවා. F වල තිබ්බොත් මොන වගේ එක්කෙනෙක්ද හැදෙන්නේ? ඉන්ෆිනිටි වල තමයි හැදෙන්නේ. F and C අතර තිබ්බොත් කොහෙද හැදෙන්නේ? මෙන්න මෙහෙම ඉන්වර්ටඩ් ලොකු එක්කෙනෙක් තමයි හැදෙන්නේ. C වල තිබ්බොත් C මත ඉන්න ඉන්වර්ටඩ් සේම් සයිස් එක්කෙනෙක් හැදෙනවා. beyond C තිබ්බොත් C ටත් මෙහායින් තිබ්බොත් හැදෙන්නේ චූටි මේ වගේ එක්කෙනෙක් තමයි හැදෙන්නේ. අපි ඕකට දාලා රේ ඩයග්‍රෑම්ස් හඳා. දැන් රේ ඩයග්‍රෑම්ස් නෙමෙයි අඳින්න. දැන් මේ MCQ එක කොට දාගන්නයි ඕන. මෙන්න මේක අඳගන්න මුලින්ම. මේක අඳගන්න මුලින්ම. මේක ඔයාලා අඳගන්න. මෙන්න මේක අඳගන්න. සමාවෙන්න කියන්නේ അപ്പം വലിയ താമസിച്ചു ඔක අඳගන්න. ඔබ්ජෙක්ට් සහ ඊට අදාළ ඉමේජස් ටික දුන්නා. දුන්නු. පතරවිලියේ විවේචයට සමාන වයසක් නෙන්න. සේම් සයිස් වල. ඕක ඔයාලා පාඩම් කරන තැනකින් කොහේ හරි පිටි හරි ගහලා තියාගන්න. කන්කේව් මිරර්ස්. ඕවල්ට අදාළ රේ ඩයග්‍රෑම්ස් අපි අඳලා තියෙන ටියුට්ස් වල බලන්න. ඔන්න ඕක තමයි උච්චාරයි ෂෝට් නෝට් එක. කන්කේව් මිරර්ස් වල ෂෝට් නෝට් එක උත්තර. ආයෙ මතක් කරමු මිරර් එක F එක අතර තිබ්බොත් කොහෙද හැදෙන්නේ? මිරර් එකෙන් පිටිපස්සේ රාජ්‍ය ඉමේජ් එක. F වල තිබ්බොත් හැදෙන්නේ ඉන්ෆිනිටි එක. F and C අතර තිබ්බොත් කොහෙද හැදෙන්නේ? පිටිපස්සේ ලොකු ඉමේජ් එකක් ඉන්වර්ටර්. C වල තිබ්බොත් හැදෙන්නේ C වලම ඉන්වර්ටර් එකක් හැදෙන්නේ. beyond C තිබ්බොත් පොඩි ඔව් මැද පොඩි එක්කෙනෙක් හැදෙන්නේ. හරිද? මොකක්ද? හරිද අතල ඉවරද? ඔන්ලයින් කට්ටිය අතල ඉවරද? සන්දේ ඉන්නවද? නැන්දද? ඔව් සර්. හරිද කීප එක තේරුණාද?
දෙන්න ඉන්නවද නිදිද? තව අපේ රොනාල්ඩ් ඉන්නවද? රොනාල්ඩ් ඉන්නවද? ඔව් සර්. මේක කරපු ටික තේරෙනවද? ඔව්. ආ. හරි. හරි දැන් එන්න හැමෝම ක්වෙස්චන් එක. දැන් බලන්න ප්‍රශ්නේ. දැන් අපි යන ප්‍රශ්නෙට. The focal length of a mirror is 30 centimeters. The focal length එක 30යි. When an object is kept on the principal axis of the mirror, the image formed by the mirror is real. And its size is equal to the size of object. එහෙනම් මේ කතා කරන්නේ අනිවාර්යෙන් කවුරු ගැනද? concave mirror එකක්. plain mirror එකක් කරන කතා කරන්න විදියක් නැහැ focal length එකක් ගැන දීලා. convex mirror එකක් ගැන කතා කරන්න බෑ මේගොල්ලෝ කියනවා real image එකක් හැදෙන්න කියලා. convex mirrors වල හැදෙන්නේ හැමතිස්සෙම virtual images. convex mirrors වල හැමතිස්සෙම හැදෙන්නේ virtual images. එතකොට convex mirror එකකුත් නෙමෙයි කතා කරන්නේ. real image එකක් හැදෙනවා කියන්නේ අනිවාර්යෙන් මේ කතා කරන්නේ concave mirror එක. concave mirrors වල real උත් හැදෙනවා virtual උත් හැදෙනවා. මේ virtual එක කියලා මේ තුන් දෙනා real. මේ virtual එක කියලා මේ තුන් දෙනා real. හරිද? එහෙනම් අනිවාර්යෙන් කතා කරන්නේ concave කෙනෙක් ගැන. මෙයාගේ f එක 30යි කියලා තියෙනවා. f එක 30යි කියලා තියෙනවා. ඊට පස්සේ කියනවා මෙයාගේ size එක same කියලා. මේ හැදෙන image එකේ size same ලු. එහෙනම් මේ කතා කරන්නේ කීවෙනි position එක ගැනද? කීවෙනි එක්කෙනා ගැනද කතා කරන්නේ? C එකේ ඉන්න වෙලාව. C එකේ ඉන්න වෙලාව. මෙයාගේ image එක same size ලු. එහෙනම් C එකේ ඉන්න වෙලාවක් ගැන කතා කරන්නේ. අහනවා distance from mirror to the object. මේ mirror එකේ ඉඳන් object එකට තියෙන distance එක කීයද? කීයක් වෙන්නද දෙනා? 60 cm. එහෙනම් මේක 60 cm. මේ කතා කරන්නේ concave mirror එකක් තමයි use කරලා තියෙන්නේ. object එක තියෙන්නේ C වල. object එක තියෙන්නේ C වල. තේරුණාද? ඒකයි මම මේ ප්‍රශ්නේ ලස්සනයි. ඔයාලා මතක තියෙන්න ඕනේ මෙන්න මේක. පාඩම් කරන දර මේක අඳ ගන්න. පාඩම් කරන දර මේක අඳලා ගහලා තියාගන්න. මේ concave mirror. concave mirror. convex mirror එකේ හැමතිස්සෙම හැදෙන්නේ convex mirror එකේ object එක කොතන තිබ්බත් convex mirror එකේ C වල නෙමෙයි F වල නෙමෙයි beyond C තිබ්බත් හැදෙන්නේ මෙන්න මෙහෙම චූටි එක්කෙනෙක් හැදෙන්නේ. චූටි virtual එක්කෙනෙක් හැදෙන්නේ. real images හැදෙන්නේ නැහැ. හරි නේද? මේ තියෙන convex mirror මේ තියෙන concave mirror. ඔච්චරයි short note එක. ray diagrams හදන හැටි ඔයාලා බලන්න tubes අරගෙන. දැන් මේ කතා කරන්නේ මේ MCQ එකට. short note එකට ඔච්චරයි. ඔය පාඩමෙන් ඔච්චර මේ mirrors කැල්ලට ඒක short note. හරි නේද? හා. එතකොට ඒකට උත්තරේ 60 cm. අපි යන් ටක් ගාලා 20. 20 අපි එදත් කතා කරා diagram of muscle given below. Select the option which gives correctly the name of the muscle. මොකක්ද මේ muscle එක? cardiac muscle එක. එතකොට මෙයා involuntarily control. එදා මතකද paper එකේ අර රූපයක් තිබ්බ නැති ප්‍රශ්නයක් තිබ්බේ? මේ ප්‍රශ්න. diagram එකක් තිබ්බ නැති ප්‍රශ්නයක් තිබ්බ මතකද? ඒ මෙන්න මේ ප්‍රශ්න කරනවා. cardiac muscle එකක් තමයි දෙන්නේ. ඒක involuntarily control. උත්තරේ 4. එන්න 21. 21. What is the pressure exerted by water at a point located 2 meters vertically below the water level in the lake? lake එකක් තියෙනවලු. lake එකක් තියෙනවලු. lake එකක් තියෙනවා. මේකේ 2 meters below point එකක් කියලා මාර්ක් කරලා තියෙනවා 2 meters below. අහනවා what is the pressure exerted by water? මේ water column එකකින් මේ point එකට දෙන pressure එක කියනවා. මට කියන්නේ total pressure වලට expression එකක් කියන්න. total pressure කියව ගමන් atmospheric pressure plus exhaust. total pressure. ඒ කියන්නේ මේ P කියන point එකට දැනෙන pressure එක. හරිද? දැන් මේගොල්ලෝ හන්නේ total pressure එක නෙමෙයි liquid pressure එක ගන්න. එහෙනම් අපිට දාන්න තියෙන්නේ H rho වලින්. depth එක කීයද? sorry මේ height එක water column එකේ height එක කීයද? 2 meters. density of water 1000. gravitational acceleration 10. උත්තරේ 20,000 pascal. Let nm minus 2. nm minus 2. උත්තරේ 4.
ගැටලුවක් තියනවද? හරි. අභියව 22. Amali's skin is dry and blisters have appeared on her knee and elbows. Further, Vito's spots are in her eyes. Vito's spots තියෙන්නේ කොහෙද? eyes වල. eye සම්බන්ධ vitamin එක මොකද්ද? vitamin A. එහෙනම් deficiency එක මොකද්ද? vitamin A. දැන් මෙච්චරලා දාන screen එකේ දාගෙන Vito's patches. white patch එකක්. white patch එක. Vito's patches. deficiency එක තමයි vitamin A. 23. Which of the following is false regarding photosynthesis? False regarding photosynthesis. But photosynthesis can be done artificially. Photosynthesis artificially කරන්න පුළුවන්. මොකක්ද ඔයගොල්ලෝ කියන්නේ? Photosynthesis artificially කරන්න පුළුවන් වුණා මෙච්චර ගස්වල දඟලන්න ඕනේ නැහැ නේ. ලැබ් එකේ හදලා photosynthesis කරන්න. ඒ කියන්නේ artificial light එකක් දීලා photosynthesis කරනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. photosynthesis ක්‍රියාවලියම අපිට artificially කරන්න පුළුවන් ලැබ් එකක් ඇතුළේ. ඒ කියන්නේ chlorophyll අනම් ඒතකොට photosynthesis ක්‍රියාවලියම කරන්න බෑ. photosynthesis reaction එකම artificially කරන්න බෑ. ඔයාලට light source එකක් සුදු. light bulb එකක් දාලා photosynthesis කරන්න පුළුවන්. හැබැයි photosynthesis reaction එකම කරන්න බෑ. කරන්න පුළුවන් නම් මෙච්චර gas හිටව දඟලන්න ඕනේ නැහැ. අපිට හදාගන්න පුළුවන්. එතකොට photosynthesis artificially කරන්න පුළුවන් කියන එක වැරදි ඈ. Solar energy is converted into chemical energy during photosynthesis. Hari. O2 gas is produced as a byproduct of photosynthesis. Hari. Glucose produced during photosynthesis is temporarily stored in plants as starch. Hari da Hari. එන්න 24. එතකොට 23ට උත්තරේ 1. 23ට උත්තරේ 1. 24ට එන්න. A diagram of a longitudinal bisexual flower is given below. Select the option which gives two parts belonging to gynoecium and androecium. පොඩි කාලේ ඉගෙනගෙන තියෙනවා parts of a flower. gynoecium වලට එන කොටස් තුන කියන්නේ ටක් ගාලා මොනවාද කොටස් තුන? නෙමෙයි නම් තුන කියන්නේ මොනවාද? ඒ නෙමෙයි. Stigma, style, ovary. Stigma, style, ovary. ඔයාලා note එකේ කොහෙද ලියාගන්නේ? gynoecium එකේ කොටස් තුන stigma, style, ovary. androecium එකේ කොටස් දෙක මොනවාද? Anther and filament. Anther and filament. Anther and filament. Androecium. Bisexual flower එකක් කියන්නේ male part එකයි female part එකයි දෙන්නම ඉන්නවා. ඒ flower එක. flowers තියෙනවා. male parts විතරක් තියෙන flowers තියෙනවා. female parts විතරක් තියෙන flowers උත් තියෙනවා. male female parts දෙකම තියෙන flowers තියෙනවා. ඉතින් I think මේ විභාගයක් කරනවා ඒ ඉතින් hina වෙනවා බලකට තියාගෙන. Anther and filament. එතකොට මේකට ගැලපෙන උත්තරේ මොකක්ද? මොකක්ද ගැලපෙන උත්තරේ? A and C. A and C. ඒ කියන්නේ gynoecium එකේ තියෙන කොටසක් වෙන්නේ එක්ක A හරි E හරිනේ. එතකොට පළවෙනි උත්තරේට තියෙන්න ඕනේ එක්ක A හරි E හරි. androecium එකේ තියෙන කොටසක් වෙන්න ඕනේ B හරි C හරි. හරි හරි දැන් බලන්න ඕක දිහා බලන්න කිව්වේ. හරි. එන්න 22. එන්න 22. sorry 25. Physical ප්‍රශ්න වල ඔන්ලයින් නැත් නම් ඉතින් අවුලක් නැහැ. ටිකටම කරන් යනවා. වෙලා ගිහින් 11 11යි 11ට 10යි කාලයක් කරනවා. එක වෙනකම් මොකද? ඔව් අපි as shown in the figure ඒක කරා. ඒ බාඩ 25 නෑ පාඩම කරන්න ඕනේ නෑ මං කිව්වනේ 25 වෙනි ක්වෙස්චන් එකට 25 MCQ එක අපි තාම මේ පාඩම කරලා නෑ හරි කමක් නෑ මම මේකට අදාළ තියරි කියලා දෙනවා as shown in the figure the glass cube stick inside the pea
ග්ලාස් දෙකක් ඔන්න හිර වෙලා තියෙන්නේ. P එකයි Q එකයි. question එක දිහා බලන්න. P and Q. Which of the following strategy is suitable to separate the two glasses? 11යි කාල. 11යි කාල. 11යි කාල. මේ බලන්න. ෆෝන් එකේ zoom එක දෙන්න. පොඩ්ඩක් කියන්න පොඩ්ඩක්. group එකට දාන්න ඔක්කොම. දුක දාන්න group එකට දාන්න. දුක දාන්න. ओके iPhone. अपना आंसर काफी है अरे यार मिडिल का लैंप मजा आएगा अरे मैं बोला और දැන් මේ ක්වෙස්චන් එක දිහා හොඳට බලන්න. මේක ඇත්ති දෙයක් නෑ. මේ ප්‍රශ්නේ බලන්න කරන හැටි. ඔය මොකද? හරි. PQ ක්ලාස් දෙක හිර වෙලා තියෙනවා. හරිද? මේ දෙක ගලවන්න තමයි එක එක ඇක්ටිවිටිස් කරලා තියෙනවා. බලන්න පළවෙනි එකේ එළියෙන් හොට් වෝටර් භාජනයකට දාලා ඇතුළටත් එයා හොට් වෝටර් දාලා. බලන්න P කියන ක්ලාස් එක හොට් වෝටර් එක ඉල්ලවල තව ඇතුළටත් හොට් වෝටර් දාලා. දෙවෙනි ඇක්ටිවිටි කියා කරලා තියෙන්නේ hot water වල P එක ගිල්ලලා Q ඇතුළට දාලා තියෙනවා cold water. තුන්වෙනි එකේ කරලා තියෙන්නේ එළියෙන් cold water දාලා ඇතුළට hot water දාලා. හතරවෙනි එකේ කරලා තියෙන්නේ එළියෙනුත් cold water ඇතුළෙනුත් cold water. මේකේ වෙන්නේ glass වගේ කෙනෙක් hot water වලට දාපුවම මෙයා expand වෙනවා. මොකක්ද වෙන්නේ? expand වෙනවා. මොකක්ද expansion එකක් කියන්නේ? expand වෙනවා කියන්නේ volume එක චුට්ටක් ලොකු වෙනවා. volume එක චුට්ටක් ලොකු වෙනවා. volume එක චුට්ටක් ලොකු වෙනවා. දැන් ඊටට මේ glass එක උණු වතුර එක දැම්මොත් මොකක් වෙනවද? චුට්ටක් ලොකු වෙනවා. තියෙනවට වඩා size එක පොඩ්ඩක් ලොකු වෙනවා. හරිද? දැන් මේකේ හැටියට මොකක්ද හරි එක වෙන්න ඕනේ? hot water දැම්මොත් expand වෙනවා වගේම cold water දැම්මොත් මොකක් වෙනවද? පොඩ්ඩක් පොඩි වෙන්න ඕන. දැන් මේකේ හැටියට මේ glass දෙක separate කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? ආන්සර් කරලා කියන්න. मैं मुझे क्या लगेगा आप यहाँ पे පුළුවන් ආන්සර් කරන්න. ඕකනේ ෆිසිකල්. හරි මේ බලන්න. හරි දැන් මේ දෙක separate කරන්නයි ඕනේ. මං ඇතුළට එළියේ තියෙන glass එකට උණු වතුර දැම්මත් මොකක් වෙනවද? expand. මෙයා expand. ඇතුළේ තියෙන glass එකට දැම්මත් එයාත් මොකක් වෙනවද? ඇතුළේ එකටත් උණු වතුර දැම්මත් එයාත් එතකොට දෙන්නම expand වෙලා. හරි. හිතන්න එළියකට cool water දාලා ඇතුළේ එකටත් cool water දැම්මත් දෙන්නම පොඩි වෙනවා. ඒත් දෙන්න බුරුල් වෙන්නේ නැහැ. එහෙනම් මම මොකද්ද කරන්න ඕනේ? එළියකට hot water දාලා ඇතුළේකට මොකක්ද දාන්න ඕනේ? cool water. එළියකට hot water දැම්මම චුට්ටක් expand වෙයි. එළියකට ඇතුළේ වීදුරුවට cool water දැම්ම චුට්ටක් shrink වෙයි. එළිය එක්කෙනා expand වෙනවා වගේම ඇතුළින් එක්කෙනා චුට්ටක් පොඩි වෙනවා. shrink වෙනවා. shrink වෙනවා. ඔච්චරයි නේද? ඕකේ අනිත් පැත්ත කරොත් මොකක් වෙයිද? ඕකේ අනිත් පැත්ත කරොත් එළියට cool water දාලා ඇතුළට hot water දාලා. එළියෙන් එක්කෙනා පොඩි වෙන්න බලනවා ඇතුළින් එක්කෙනා volume එක ලොකු කරගන්න බලනවා. මොකක් වේද? වීදුරු දෙක පුපුරු. ඒක නිසා මේ දෙක separate කරගන්න මොකද්ද කරන්න ඕනේ? එළිය කප් එකට hot water දානවා ඇතුලේ කප් එක cool water දානවා. හරි සිම්පල්. හරි නේද වැඩේ? එහෙනම් මේකට ගැලපෙන උත්තරේ මොකද්ද? ගැලපෙන උත්තරේ ඒක. අවුලක් තියනවා නම් අහන්න. තේරුම් නැත්නම් අහන්න. अगर बॉल रोड में आता हूँ अभी මේකේ තියනවද කියන එක? नहीं बैल में लगता है ये क्या है ඒත් කරන්න පුළුවන්. මේකේ දීලා තියෙන දේෙන් අපිට හිතන්න වෙන්නේ උත්තරේ දෙක. හරිද වැඩේ? හරි. එන්න 26. Consider the following statements made by a student. Distillation. තවත් වැදගත් කියලා. Distillation. Distillation වර්ග තුනයි. මොනවද distillation වර්ග තුන? Simple distillation, distillation, fractional,
fractional distillation, steam distillation. Simple distillation, fractional distillation, steam අහගන්න. දැන් theory මතකත් නැහැනේ අහගන්නකො. simple distillation එකේදී අපි කරන්නේ මේ distillation කියලා කියන්නේ මොකද්ද? මේ theory ආය මුලින්ම මතක් කරා. distillation කියලා කියන්නේ මොකද්ද? separating technique එක. separating technique. simple distillation එකේදී අපි separate කරන්නේ මොන වගේ දෙන්නෙක්වද? මේ දෙන්නගේ boiling points තියෙන්න ඕනේ ඈත. හිතන්න එක්කෙනෙක්ගේ boiling point එක A ගේ boiling point එක තියෙනවා $100, B ගේ boiling point එක තියෙන්නේ $600 විතර. එතකොට මේ දෙන්නව separate කරගන්නයි ඕනේ. දැන් මේ දෙන්න එකට ඉන්නේ. AB mixture එකක් තියෙන්නේ. අර බලන්න AB mixture එකක් තියෙන්නේ. මේකේ මේ දෙන්නව separate කරගන්නයි ඕනේ. මේ දෙන්නව separate කරගන්න පුළුවන් simple distillation වලින්. මොකද A ගේ boiling point එක 100, B ගේ boiling point එක 600 වගේ ඈත value එකක් තියෙන. දෙන්නගේ ලොකු distinct difference එකක් තියෙනවා. හරිද? අපි මොකද කරන්නේ මේ දෙන්නව separate කරගන්න ඕන නම්? මොකද කරන්නේ? 100ට වඩා රත් කරනවා. හිතන්නකො 105ට රත් කරා කියලා 105 degree celsius වලට රත් කරා. මේකේ A කියන එක නම් මොකක් වෙනවද? evaporate වෙලා යනවා නේද? A කියන එක නම් evaporate වෙලා යනවා. ඉතුරු වෙනවා කවුද? B කියන එක නම් ඉතුරු. ඕක තමයි simple distillation කියන්නේ. දැන් මෝ evaporate වෙන්න යවලා හරියන්නේ නැහැ. එතකොට එක්කෙනෙක්ව නැතුවම යනවනේ. ඒක නිසා මෙයාවත් ගන්න ඕනේ. දෙන්නම දෙපැත්තට ගන්න ඕනේ. කොහොමද කරන්නේ අපි? මේ evaporate වෙලා යන එක්කෙනා මේ gas එකක් කියන්නේ gas එකක් විදිහට evaporate වෙලා යනවා. මේ gas එක අපි ආපහු liquid වලට convert කරගත්තා නම් වැඩේ හරි නේද? මේ gas එකක් විදිහට evaporate වෙලා යන එක්කෙනාම liquid එකක් විදිහට convert කරගත්තා නම් වැඩේ හරි. ඒකට අපි මොකක් වලින් යවනවද? මොකක් through යවනවද? අපි ඒකට කියනවා මෙන්න මෙහෙම condense එකක් තියෙනවා. ඒකට අපි කියනවා Liebig condense. Liebig condense. ඔයාලට image එකක් screen එකේ ඇති. Liebig condense එක. Liebig condense එක. Liebig condense එක දිගේ යද්දි මොකක් වෙනවද? මේ gas එක මොකක් වෙනවද? liquid එකක් වෙනවා. liquid එකක් වෙනවා. දැන් මේ මෙතන තියෙන්නේ කවුද? A ඉන්නේ. A liquid එක මෙතන දැන් ඉතුරුලා තියෙන්නේ B liquid එක. initially මුන් දෙන්න mixture එකක් හිටියේ. මුන් දෙන්නගේ mixture එකක් තිබ්බේ. මේ දෙන්නව separate කරන්න පුළුවන් වුණේ ඇයි ඒ? මේ දෙන්නගේ boiling points දෙන්නගේ තිබ්බේ තැන් දෙකක. ගොඩාක් වෙනසක් තිබ්බා. ඒක නිසා අපි හිතන්නකො එක්කෙනෙක් 100 එක්කෙනෙක් 600 කියලා. අපි 105ට විතර රත් කරාට පස්සේ මොකද වෙන්නේ? A කියන එක්කෙනාම evaporate වෙලා යනවා. B ඉතුරු වෙනවා. A evaporate වෙලා යන ටික එළියට යන්න දෙන්නේ නැතුව අපි A ටික වරගෙන ගිහින් දානවා කාගෙන් throughද? Liebig condense එක through දානවා. image එකක් ඇති නේද? Liebig condense එක දිගේ යද්දි මොකක් වෙනවද මෙයා? liquid වෙලා වැටෙනවා. පළවෙනි රූපේ පේනවා නේද? හරි. ඕක තමයි simple distillation කියන්නේ. තේරුණාද? simple distillation එක හරියද? මාළකව අමාරු දෙයක්ද simple distillation? නෑ. මේකට example එකක් කියන්නකෝ. අපි water purification වලදී පාවිච්චි කරන්නේ මේක. ලිඳේ තියෙන වතුර ටිකක් ගෙනල්ලා දැන් කොන්න දානවා. ලිඳේ තියෙන වතුර ගෙනල්ලා දානවා මේක. මට කියන්නකෝ water වල pure water වල boiling point එක වෙන්න ඕනේ 100 degree celsius. හැබැයි මේ ලිඳේ තියෙන වතුර වල එක එක salts dissolve වෙලා තියෙනවා. මේ salts වල සාමාන්‍යයෙන් boiling point ගොඩක් වැඩි වතුරට වඩා 600 විතර කියලා හිතමු. එහෙනම් මේකෙන් අපිට evaporate වෙලා එළියට යන්නේ salts ද වතුර ටිකද? වතුර ටික. water ටික evaporate වෙලා යනවා. salts ටික මේක ඉතුරු වෙනවා. salts ටික මේක ඉතුරු. මේ evaporate වෙලා යන වතුර ටික Liebig condense එක දිගේ ගියොත් ආපහු අපිට liquid එක ගන්න පුළුවන්. දෙන්න separate කරනවා. හරිද? එහෙනම් ඔය කතා කරේ simple distillation. fractional distillation එකේදීත් වෙන්නේ මේ වැඩේමයි. හැබැයි දැන් අපි separate කරන්න යන්නේ mixture එකක්. ඒ mixture එකේ ඉන්න constituents ලගේ boiling points තියෙන ළඟ ළඟ. හිතන්නකෝ එක්කෙනෙක් ඉන්නවා 89 degree celsius. එයාගේ boiling point එක 89. තව එක්කෙනෙක් ඉන්නවා 75යි. තව එක්කෙනෙක් ඉන්නවා 80යි. තව එක්කෙනෙක් ඉන්නවා 100යි. ඔන්න හතර දෙනා. දැන් මේ හතර දෙනාම mixture එකක් තියෙන මෙතන. ඇතුලේ mixture එකක් තියෙන. example එකක් තමයි crude oil. crude oil එක ඇතුලේ petrol, diesel ඔය ඔක්කොම ඉන්නවා. මේ හැමෝගෙම boiling points තියෙන ළඟ ළඟ boiling points තියෙන. දැන් මේ කට්ටියව separate කරන්නයි යන්නේ වෙන වෙනම separate කරලා ගන්නයි යන්නේ. එතකොට අපි පාවිච්චි කරන්නේ fractional distillation. fractional distillation එකේ මේ දිග column එකක් තියෙනවා. මේකට අපි කියන්නේ මොකක්ද කියලාද? fractionating column. fractionating column. fractionating column. එතකොට අපි කරන්නේ මෙන්න මේ liquid එක නැත්නම් මේ mixture එක අරගෙන රත් කරනවා. mixture එක අරගෙන රත් කරනවා.
රත් කරද්දී මෙන්න මේක ඉවපරේට් වෙලා මේ දැන් මේ හතර මේ හිතන්නකො 105ට විතර රත් කරා කියලා 105ට රත් කරොත් මේ හතර දෙනාම ඉවපරේට් වෙනවනේ 105ට රත් කරොත් මේ හතර දෙනාම ඉවපරේට් දැන් හතර දෙනාම ගෑස් ස්ටේට් එකේ ඉන්නේ හතර දෙනාම ගෑස් ස්ටේට් එකේ මේ ෆ්‍රැක්ෂනේටිං කොලම් එකේ යට ටෙම්පරේචර් එක වැඩි යට ටෙම්පරේචර් එක වැඩි උඩට යන්න ටෙම්පරේචර් එක අඩු වෙනවා උඩට යන්න ටෙම්පරේචර් එක අඩු වෙනවා උඩට යන්න ටෙම්පරේචර් අඩු හිතන්නකො දැන් ඔන්න හතර දෙනාම මේ ඉවපරේෂන් ගෑස් ස්ටේට් එකේ දැන් මේ හරිය ඉන්නේ මේ හරිය එතකොට අපිට පුළුවන් මේ අදාළ බොයිලින් පොයින්ට් එකේදී එයා මෙල්ට් වෙලා වැටෙනවා පල්ලෙහාට එයා මෙල්ට් වෙලා වැටෙනවා ඒ අදාළ බොයිලින් පොයින්ට් එකට රීච් වුණාට පස්සේ මෙයා පල්ලෙහාට වැටෙනවා මෙතනින් අපිට ලීවික් කන්ඩෙන්ස් එකක් ත්‍රූ යවලා අපිට මෙතනින් ලික්විඩ් එක ගන්න පුළුවන් මෙයාට ලීවික් කන්ඩෙන්ස් එකක් හයි කරොත් මෙතනින් ලික්විඩ් එක ගන්න මෙතනින් ලීවික් කන්ඩෙන්ස් එකක් හයි කරොත් මෙතනින් ලික්විඩ් කරලා ගන්න පුළුවන් මේක කතා කරන්නේ crude oil extraction. crude oil වල තියෙන එක එක කට්ටියව separate කරලා. එක්සැම්පල් එකක් තමයි අපි දැන් ලංකාවට තෙල් ගේන්නේ කෙලින්ම මොනවද? crude oil එක තමයි ගේන්නේ. crude oil එක ගෙනල්ලා සපුගස් කන්ද තියෙනවා මේ fractionated columns කියොත් පේනවා. සපුගස් කන්ද තෙල් පිරිපම හදුව කියලා කියන්නේ. ඒකේ මේ fractionated columns through යවනවා. crude oil එක යවුවට පස්සේ යාළුවා separately ගන්න පුළුවන් petrol, diesel අනිත් oils ඔක්කොම වෙන වෙනම ගන්නවා. ලංකාවට ගේන්නේ crude oil එක. ගෙනල්ලා separate කරනවා. separate කරන්නේ මොකේද? fractional distillation. fractional distillation වලදී මොකද්ද speech එක? boiling points ළඟ ළඟ ඉන්න කට්ටිය වුණා separate කරගන්න පුළුවන්. කවුරු through ද යන්නේ? fractionating column එකක් දිගේ යන්නේ. හරිද? තුන්වෙනිය steam distillation. steam distillation පාවිච්චි කරන්නේ මොකටද? plant leaf එකක හරි root එකක හරි plant මොකක් හරි material එකක තියෙන essential oil මේ plant leaf එකේ හිතන්නකො essential oil එකක් තියෙනවා essential oil මේ oil එක තියෙන්නේ මේ plant leaf එක ඇතුලේ මෙයාව එළියට ගන්න ඕනේ plant leaf එක ඇතුලේ තියෙන essential oil එක එළියට ගන්න ඕනේ ඒක නිසා මේක මොකද කරන්නේ අපි වතුර ටිකක් අරගෙන boil කරනවා වතුර ටිකක් අරන් boil කරනවා දැන් මොකක් වෙනවද වතුර ටිකක් අරන් boil කරාට පස්සේ මේ වතුර ටිකේ steam එක යනවා මෙන්න මේ plant leaf එක through මෙන්න මේ steam එක යනවා plant leaf එක through යනවා මේ steam එක plant leaf එක through යද්දි මෙන්න මේ oil parts ටික මෙන්න මේ steam එකත් එක්ක එකතු වෙලා තමයි උඩට යන්නේ එතකොට මේ හරිය මම බැලුවොත් කවුරු දින්නේ steam plus oil steam එකෙන් මොකද කරන්නේ මේ තියෙන oil particles අරගෙන තමයි යන්නේ හරි ඊට පස්සේ දැන් ඔහොම එළියටම යන්න දෙනවද නෑ අපි කරන්නේ මෙන්න මේක ලීබික් කන්ඩෙන්සර් එකකින් යවනවා ලීබික් කන්ඩෙන්සර් එකකින් යද්දි මෙන්න මේ සම්පූර්ණ මික්ස්චර් එක ස්ටීම් ඇන්ඩ් ඔයිල් කියන සම්පූර්ණ ගෑස් මික්ස්චර් එක කන්වර්ට් වෙනවා මොකකටද ලික්විඩ් එකකට කන්වර්ට් වෙනවා ඉතින් එතකොට ආපහු මික්ස් වුණා ඔයිලුයි ස්ටීමුයි මික්ස් වෙන්නේ නෑ ඔයිලුයි ස්ටීමුයි මික්ස් වෙන්නේ නෑ ඔයිල් ලේයර් එක උඩින් පෙනේ වතුර ටික පල්ලෙහාට ගිහලා ඔයිල් ලේයර් එක උඩින් පෙනේ ඔන්න ඔහොම තමයි essential oils extract කරගන්නේ මොකද්ද මෙතඩ් එක steam distillation මොකද්ද මේකේදී උනේ leaf එකේ තියෙන essential oil ටික එළියට ගන්නයි ඕන උනේ extract කරගන්න separate කරගන්න ඕනේ අපි මේක steam එකක් through යවනවා steam through යද්දි මේකේ තියෙන steam particles වලින් oil particles ටික අරන් තමයි යන්නේ අපි මේව leaving condense එකක් දිගේ යවලා liquefy කරගන්නවා ඔච්චරයි හරලවම distillation ඔච්චරයි තියෙන්නේ මහා ලොකු වචන තුනක් පිටු ගොඩක් තිබ්බට distillation කතාව ඔච්චරයි තේරුණාද හරි අපි දැන් යම් ප්‍රශ්නෙට consider the following statement made by a student cinnamon oil can be extracted from cinnamon leaves by using steam distillation හරිද හරි petrol can be obtained from crude oil by using fractional distillation හරි distilled water can be obtained from well water using simple distillation හරි එතකොට උත්තරේ එන්නේ all abc are true all abc are ගැටලුවක් තියෙනවා ගහන්න ඔන්ලයින් සෙට් එකක් ගහන්න අවුලක් තියෙනවනේ තිනේ අශිනි මෙත්ම ඉන්නවනේ ත්‍රිසේනි වෙනලි රොනාල් සන්දේව් සන්දේව් ඉන්නවද තේරුණාද මේ ඩිස්ටිලේෂන් වර්ග තුන තේරුණානේ ත්‍රිසේනි ඉන්නවද තේරුණාද
කිසියේ නිදි නේද? ඉන්හස ආ හරි. එට 27. 27. නෙමෙයි 20 27. Which of the following reaction is a neutralization reaction? හිත අපි ඉගෙන ගන්නවා. මොකද්ද? මහ ලොකු දෙයක් නෑ neutralization reaction එකක් කියන්නේ මොකද්ද? neutralization reaction එකක් කියන්නේ මොකද්ද? acid එකකුයි base එකකුයි react කරනකොට තමයි අපි කියන්නේ neutralization reaction එකක් කියලා. acid plus base හදනවා salt plus water. මොකක්ද result එක? acid plus base හදනවා salt එකකුයි water එක. මේ reaction එකට අපි කියනවා neutralization reaction. ලියා ගන්න ඉතින් බලන්න. neutralization reaction. example එකක් acid එකක් HCl react කරනවා NaOH එක. හදනවා NaCl plus water. NaCl plus water H2O. මේක neutralization reaction. acid එකේ base එක react කරනකොට අපි කියන්නේ neutralization reaction එකක්. උත්තරේ මොකක්ද? උත්තරේ 3. උත්තරේ 3. ලේසි ප්‍රශ්න. neutralization කියන්නේ acid plus base react කරලා හදනවා කවද හදන product එක? salt and water. ඒක උත්තරේ 3. එන්න 28. 28 එන්න. chemical formula of the carbonate of an element M is M2CO3. ඔන්න compound එක නමක් තියෙනවා M2CO3 කියලා. M2CO3. මේකේ ඉන්න දෙන්න කවුද? M ඉන්නවා carbonate ඉන්නවා. මට කියන්න carbonate ගේ valency එක කීයද? carbonate ගේ valency එක කීයද? 2. carbonate ගේ valency එක 2 නම් M ගේ valency එක කීයක් වෙන්න ඕනද? 1 වෙන්න ඕනේ. මේ සම්පූර්ණ CO3 ම වැඩි වෙලා තියෙන එකේ. එහෙනම් M ගේ valency 1 කියලා අපි දැනගත්තා. M ගේ valency 1 මේ වගේ ඕන තරම් කරලා දෙනවා. M ගේ valency 1. ඊළඟට අහනවා M හදන chloride එක. M හදන chloride. M ගේ valency 1 කියලා දන්නවා. chlorine ගේ valency 1 කියලා දන්නවා. exchange කරපුවම එන්නේ MCl. 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 උත්තරේ 1. හරි නේද? 29 ඉන්න. 29. What is the number of oxygen atoms in 22 grams of carbon dioxide? හරි ලේසි ප්‍රශ්න. මෙව්වද අපි හැදුවේ? ඈ මෙව්වද අපි හැදුවේ? මෙන්න ඔලවල් ප්‍රශ්න ඈ. අපි molecules ගණන් හෙව්වා, atoms ගණන් හෙව්වා. නේද? මේ කියන්නේ oxygen atoms in 22 grams of carbon dioxide. carbon dioxide gram 22ක් තියෙනවා. 22 grams. මේකේ තියෙන අහනවා oxygen atoms ගන්න. මම මොකද්ද මුලින්ම කරන්න ඕනේ? මේක moles වලට කන්වර්ට් කරගන්නවා. carbon dioxide mass එක moles වලට කන්වර්ට්. N equal mass over molar mass. mass එක 22 grams, molar mass of carbon dioxide කීයද? carbon 12යි, oxygen ලා දෙන්න 32යි. 32යි 12යි 44. 44 මොකක්ද unit එක? grams per mole. එතකොට එනවා උත්තරේ 0.5 moles. 0.5 moles. carbon dioxide තියෙනවා මෙතන moles 0.5 0.5 0.5 moles තියෙනවා. හරිද? Avogadro කිව්වා 1 mole වල කොච්චරක් තියෙනවද කියලා molecules. කොච්චරක් තියෙනවද? 6.022 into 10 to the power 23 molecules. ඇයි මම molecules කියලා මම මෙතන ලියුවේ? මොකද මේ කතා කරන්නේ carbon dioxide ගැන. compound එකක් ගැන කතා කරන නිසා මෙතන තියෙන්නේ 6.022 into 10 to the power 23 molecules. එහෙනම් 0.5 moles වල කොච්චරක් තියෙනවද CO2 වල? 0.5 into 6.022 into 10 to the power 23 molecules ඉන්නවා. molecules of CO2 ලා ඉන්නවා. carbon dioxide ලා CO2 ලා මෙන්න මේ කට්ටිය ඉන්නවා. මෙන්න මේගොල්ලෝ ඉන්නවා මෙච්චර ප්‍රමාණයක්. මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා.
මං අහන්නේ ක්වෙස්චන් එකේ අහන්නේ ඔක්සිජන් ඇටම් කීයක් තියෙනවද කියලා. CO2 වල මෙච්චර ප්‍රමාණයක් ඉන්නවද? එක CO2 කෙනෙක්ව ඔක්සිජන්ලා කී දෙනෙක් ඉන්නවද? දෙන්නෙක් ඉන්නවා. CO2 වල මෙච්චර ප්‍රමාණයක් තියෙනවා. හරියට සෙරප්පු ජෝඩු 10ක් තියෙනවා. එහෙනම් සෙරප්පු කීයක් තියෙනවද? සෙරප්පු 20ක් තියෙනවා. ඒ වගේ තමයි මොලිකියුල්ස් මෙච්චරක් තියෙනවා CO2 වල. එහෙනම් එක මොලිකියුල් එකක ඔක්සිජන්ලා දෙන්නෙක් ඉන්නවා නම් ඔක්සිජන් ඇටම් සම්පූර්ණ කීයක් තියෙනවද? මේක වැඩි වෙන්න ඕනේ කීයද? දෙකකින් වැඩි වුණොත් ඔක්සිජන් ඇටම්ස් ගන්න හොයාගන්න පුළුවන්. එතකොට උත්තරේ එන්නේ මොකද්ද? 0.5 into 6.022 into 10 to the power 23 times 2. 2 into 0.5 කියන්නේ 1 into 6.022 into 10 to the power 23. උත්තරේ දෙකයි. උතරේ ඕල් කියලා නේ ඒක. ඕල් ටික දීලා තියෙනවා මොකක්ද කියලා ඉවත් නැත්නම් ඉතරේ. මිනා යෝනි උනා සම්දිලා ඉන්න. ඉතින් බැරියු. බොල්නාරු. අද ගොනාල මේ පරිකල්ලා දීලා ඒකයි. දුලෙක් තේරුණාද? මම නෝරේ. එනල්ක තේරුණාද? කාටරි අවුලක් තියනවා ගහන්න. කාටරි අවුලක් තියනවද? අපි මුලින්ම මෝල්ස් ගන්න හෙව්වා. එක මෝල් එක 6.022 ගාන තියෙනවා නම් මෝල්ස් 0.5ක කිච්චර කොච්චරක් තියෙනවද කියලා හෙව්වා. එයාලා ක්වෙස්චන් එක ගහන්නේ ඔක්සිජන් ඇටම්ස් ගන්න. එහෙනම් මේක වැඩි වෙන්න ඕනේ 2 වලින් වැඩි වෙනවා. මම අහනවා කාබන් ඇටම්ස් කොච්චරක් තියෙනවද? කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 22 කාබන් ඇටම්ස් කීයක් තියෙනවද? 0.5 into 6.022 into 10 to the power 20. මම අහනවා total atoms කීයක් තියෙනවද? total atoms total එකතු වෙන්නේ. එතකොට කීයක් තියෙනවද? ඈ එක මොලිකියුල් එකක atoms කීයද? එක මොලිකියුල් එකක atoms 3යි. එහෙනම් මේක වැඩි වෙන්න ඕනේ කීයද? 3ෙන් වැඩි වෙන්න. හරි නේද? Enter question number 30. Three properties of an element are given below. Three properties of an element are given below. Occurs in crystalline form as well as amorphous form. කවුද වෙන්න පුළුවන්? crystalline amorphous දෙකම ඉන්නවලු. කවුද වෙන්න පුළුවන්? එක්ක කාබන් වෙන්න පුළුවන් නැත්නම් සල්ෆර් වෙන්න පුළුවන්. කාබන් වෙන්නත් පුළුවන් සල්ෆර් වෙන්නත් පුළුවන්. මොනවාද crystalline forms කියන්නේ? example එකක් කාබන් ගේ crystalline form graphite diamond. amorphous form කියන්නේ powder form. මොනවාද amorphous line? coal, charcoal. ඒ කට්ටිය තමයි ඉන්නේ amorphous. එතකොට සල්ෆර් වල නම් අපිට වෙනම ඉගෙන ගන්න නැහැ amorphous crystalline වලට example. හැබැයි සල්ෆර් වලත් amorphous crystalline ඉන්නවා. insoluble in water but very soluble in carbon disulfide. carbon disulfide වල soluble. එහෙනම් මේක අනිවාර්යෙන් කවුරු වෙන්න ඕනද? සල්ෆර් වෙන්න ඕන. burns with the blue flame. කිසි කතාවක් නැහැ. blue flame එකකින් burn වෙන එකම එක element එකයි තියෙන්නේ කවුද? sulfur. blue flame කියපු ගමන් sulfur වලට එන්න ඕනේ. කිසි කතාවක් නැහැ උත්තරේ sulfur. ඔය තියෙන image එකක් දාලා තියෙන්නේ blue flame. කිසි කතාවක්. කාබන් හයක් කියලා කාබන් බෑ නේද? ඉනෝ हाँ क्लोज कर अरे ये 30 सेकंड limiting frictional force between two objects with rough surfaces in contact depends on limiting friction force එක depend වෙන factors දෙක මොනවාද limiting friction force එක depend වෙන factors දෙකයි මොනවාද okay friction force depends වෙන factors දෙකයි මොනවාද nature of the surface අනිත් එක නෑ nature of surface අනිත් එක friction 10 වසරේ පස්වෙනි පාඩම ඩීටේල් එක හදපොද නෑ online ඉන්න කවුරුද කියන්නේ මට friction depends වෙන factors දෙක nature of surface කිව්වා අනිත් එක මොකද්ද normal reaction එහෙනම් උත්තරේ එන්නේ මොකද්ද උත්තරේ දෙක 32 gravitational acceleration on the moon is 1/6 that of earth acceleration එක 1/6
gravitational acceleration එක 1/6 ලු මේකේ earth එකට වඩා earth එක තියෙනවා moon earth moon මේ බලන්න acceleration gravitational acceleration කියන්නේ g අපි දන්නවා earth එකේ gravitational acceleration එක කීයද 10 ms - 2 එහෙනම් මට කියන්න moon එකේ කීයක් වෙන්න ඕනද gravitational acceleration එක 10 ms - 2 ඒකෙන් 1/6 ලු එහෙනම් 10 වලින් 1/6 ms - 2 මේක තමයි acceleration දැන් මිනිස්සෙක් මේකේ ඉන්නවලු එයාගේ mass එක 60 කිලෝග්‍රෑම් 60 කිලෝග්‍රෑම් mass එක මිනිහක බැන්නා යන්න mass එක 60 කිලෝග්‍රෑම් online එන්න එපා කවුරු physical එන්න එපා කවුරු ළමයි mass එක 60 කිලෝග්‍රෑම් මොකක්ද equation එක අපි දාන මෙයාගේ weight එක කොහොමද equation එක මොකද w equals mg f equal ma මේ මනුස්සයාට දැනෙන එකම force එක w mass එක m මේ වෙලාවේ තියෙන acceleration එක මොකද්ද gravitational acceleration w equals mg mass එක 60 කිලෝග්‍රෑම් මෙයාගේ gravity එක කීයද 10 ms - 2 එතකොට උත්තරේ 600 නිව්ටන් දැන් අපි යම් මේ මනුස්සයාව මරන් යනවා මූන් එකට මේ මනුස්සයාව මරන් යනවා මූන් එකට මේ වෙලාවෙත් මෙයාට දැනෙන එකම force එක මොකද්ද w equals mg නේ mg මනේ F equal ma මේ වෙලාවේ තියෙන force එක W mass එක m gravity එක g මට කියන්න මෙයාගේ mass එක කීයද earth එකේ මෙයාගේ mass එක 60 කිලෝග්‍රෑම් හඳට ගියා කියලා mass එක වෙනස් වෙන්නේ නැහැ mass එක 60 කිලෝග්‍රෑම් තමයි දැන් මෙයාගේ gravity එක කීයද earth එකේදී gravity එක වගේ 1/6 එහෙනම් මම මේක නේද ලියන්න ඕනේ මෙතන 10 into 1/6 10 into 1/6 මොකද එයාලා question එකේ කියනවා earth එකේ gravity එක වගේ 1/6 කියලා. එතකොට මෙයාගේ force weight එක කීයක් එනවද? 6 into 60 600 divided by 6 කියන්නේ 100 newton. 100 newton. මේ මනුස්සයා earth එකේ ඉති මෙයාට weight force එක value එක 600 newton. මෙයා moon එකට ගියාට පස්සේ මෙයාගේ value එක 100 කෙනෙක්. මෙයා හඳට ගියා කියලා mass එක වෙනස් වෙන්නේ නැහැ. කවුද වෙනස් වෙන්නේ? weight එකයි වෙනස් වෙන්නේ. mass එක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් atmospheric pressure එක නැහැ නේද? තියෙන්නේ. ඒ අnder atmosphere එකක් තියෙන්නේ. තියෙන්නේ. එතකොට උත්තරේ 100 නිව්ටන්. තේරුණාද? අපි ඔය කරන්නේ හදලා තියෙනවා මොකද? හදේ gas තියෙනවා? තියෙනවා. ඔක්සිජන් නෑ. දැන් මේ පාර ගියපු පාර හොයාගත්ත නෙමෙයි. water තියෙනවා කියලා. water කියන්නේ ice තියෙනවා කියලා. ice කියන්නේ water තියෙනවා. දන්නේ නැහැ. ice crystals වල photos ගහලා තිබ්බා. හරි. 33 The mole fraction of NaOH in a solution formed when 2 moles of NaOH dissolved in 10 moles of water. Mole fraction of NaOH අහන්නේ. මතකද මිනිහක මේ ගණන් හදුවා. ඔයාමයි equation කිව්වේ. mole fraction ගණන් හදුවා මතකද? mole fraction of NaOH. අදත් ඔයාම කියන්න. mole fraction of NaOH. වලට equation එක වා කියන්නේ. ඔයාම කිව්වේ පන්තියේ මුළු පාඩම පුරාම ඔයාමයි කිව්වේ. mole divided by number of වැරදි. moles of කාගේද? moles of NaOH divided by total moles. Moles of NaOH divided by total moles. NaOH की moles කීයද? 2 කියලා question එකේ දීලා තියෙනවා. total moles එනවා 2 plus 10. 2 plus 10. එතකොට 2 divided by 12 answer එක 16. 1/6. උත්තරේ දෙක.
මම මෙතන ඉවර කරනවා. මෙතනින් නවත්තලා ඊටු ටික මම ආයෙ ඩිස්කස් කරනවා. හෙට උදේ 7ට ක්ලාස් වෙන්න 6:45 තියෙන්න 7 වෙදි පටන් ගන්න. හෙට පාඩම් දෙකක් ඉවර කරනවා. හෙට පාඩම් දෙකක් ඉවර කරනවා අනිවාර්යෙන්. ටියුට් ගහලා ඔක්කොම කරලා තියෙන්නේ. ඒක දුක වෙනවා. පාඩම් දෙකක් ඉවරයක් කරනවා. එහෙනම් God bless good night. Good night. Hey,